රටමවා වැඩ සිටින අපේ හාමුදුරුවනේ ප්‍රාදේශීය වශයෙන් අද මේ අවස්ථාවට වැඩමවා වැඩ සිටින නායක හාමුදුරුවන් වහන්සේලා, පඬිත හාමුදුරුවන් වහන්සේලා, පිරිවෙන් පාසල් ආචාර්යවරුන් වහන්සේලා ඇතුළු සියලුම ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලාගෙන් අවසරයි. අසුන්ගෙන සිටින සත්පුරුෂ කාරුණික පින්වතුනි, පින්වතියනි, මේ ලෝතුරා ගෞතම අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය, උන්වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් පාරමී ධර්මයන් පූර්ණේ කරලා ලබාගත්ත, හොයාගත්ත, අවබෝධ කරගත්ත ලෝක සත්‍යය මානව වර්ගයාගේ යහපත වෙනුවෙන් උන්වහන්සේ දේශනා කොට වදාළ ඒ දේශිත සද්ධර්මයෙන් ධර්මකාරණා කීපයක් දේශනා කරන්නට ලැබීම මා කළ සසර මහා පුණ්‍ය කර්මයක් කියලා මට හිතෙනවා. ඒ වගේම හැම රාත්‍රියකම මේ වාගේ ලංකාවේ කොහේ හරි තැනක ඊයේ රාත්‍රියේ මීගමුවේ 75ක් විතර කතෝලික අය හිටියේ, 25ක් විතර තමයි බෞද්ධ අය හිටියේ. මං ඒ ධර්ම දේශනාව පවත්වන්නට ඒ අවකාශය ලබා ගත්තෙත් කතෝලික අයගේම ආරාධනාවකින්. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ දර්ශනය සත්‍යය මට ඒ වෙලාවේ මනාකොට මානව වර්ගයා වෙත තිලින කරන්න ලැබිච්ච පින්වත් වෙලාව. ඒ උත්සව සභාවේ ඒ ධම් සභා මණ්ඩපයේ ආවට රැස් වෙච්ච ඇත්තෝ පන්සිල් සමාදන් කරවන වෙලාවේ කොටසක් පන්සිල් ගත්තේ නැහැ. ඒගොල්ලෝ කතෝලික. කීප දෙනෙක් හිටියා මුස්ලිම්. කීප දෙනෙක් හිටියා හින්දු. ඒ අය පන්සිල් ගත්තේ නැහැ. කතෝලික බොහෝ දෙනා පන්සිල් ගත්තා. පිරිසක් ගත්තේ නැහැ. ඒ ගමන මම බණ කියන්න කලින් පන්සිල් ගැන කිව්වා. මේ චිත්‍රයක් ඔළුවේ ඇඳලා අපේ චූටි කාලේ ඉඳලා පන්සිල් මානව ලෝකයටම පොදුයි. ඒකට ආගමක්, දෘෂ්ටියක්, නිකායක්, පාර්ශවයක්, ජාතියක්, කුලයක්, ගෝත්‍රයක්, ප්‍රවේණියක් නැහැ. පංචශීලය මුළු ලෝකයටම පොදු විද්‍යාත්මක ශික්ෂාකාමී දර්ශනයක්, මඟ පෙන්වීමක්. මං ඒ වෙලාවේ පෙන්නුවා. අරක්කු බීපුවාම ඒකේ ආදීනවය සිංහලයා විතරක් නෙමේ භුක්ති විඳින්නේ, බෞද්ධයා නෙමේ. මේ ලෝකේ ඕනෑම එකක් බීපුවාම මන්ද බුද්ධිකයෙක් වෙනවා, තිරිසනෙක් වාගේ වෙනවා. අතේ සල්ලි වියදම් කරගෙන අකාලේ මැරෙනවා, හොම්බ කට පොඩි කරගෙන. මේ වාගේ කාලකන්නියෝ බිහි වෙනවා කසිප්පු හින්දා, අරක්කු හින්දා, මද්ද්‍රව්‍ය නිසා. ඒ හින්දා ඒක පාවිච්චි කරන එක නවත්තලා මනා දෘෂ්ටියකින්, ජවයකින් යුතු මිනිහෙක් හැටියට ලෝකයේ දිනන්න සිහිය පාවිච්චි කරලා බුදුහාඳුරු අනුදැන වදාළ උත්තම ශික්ෂාපදයක්. මේක ලෝකයේ ඒකෙකුට නෙමෙයි, සකල මානව වර්ගයාටම පොදුයිනේ. මං ওই විදිහට පන්සිල් පද පහම පෙන්නුවා පොදුයි කියලා. එහෙනම් ඒක සමාදන් වුණයි කියලා දෝෂයක් නැහැ කිසිම ආගමකට, කිසිම මිනිහෙකුට හානියක් වෙන්නේ. නමුත් ඒක සමාදන් වෙන්නේ නැහැ. ඇයි? අර ඇඳපු චිත්‍රය හොඳ නැහැ පුතා. පුංචි කාලේ ඉඳලා අපේ ඔළුවේ ඇඳලා තියෙන චිත්‍ර හොඳ නැහැ. එවුන් අපේ නෙමෙයි. ඒක අපේ නෙමෙයි. ඒක හොඳ නැහැ. ඒක නරකයි. ඒක පව්.
මේ විදිහට පින්නතුනි යහපත් දේ අයහපත් විදිහට පෙන්නපු මිත්‍යා දෘෂ්ටික සමාජයක් තියෙනවා. ඒ නිසා තමයි මේ මිනිස්සු කෑලි කෑලි වලට කැඩිලා තියෙන්නේ. ඒක කොච්චර තියනවාද කියනවා නම් මේ භික්ෂු ශාසනෙත් තියෙනවා. අර හාමුදුරුව මල්වතු පාර්ශවයේ. මේ හාමුදුරුව අස්ගිරි පාර්ශවයේ. දෙන්නම සියන්නිකායි. මාත් සියන්නිකායලු. මට ඇත්තටම නිකායක් නැහැ. මට ඇත්තටම නිකායක් නැහැ. මට වෙලාවකට හිතෙනවා ඔය තුනටම ගිනි තියන්න ඇත්තටම. මේ නිකාය තුන කරලා තියෙන ශාසනයට කරලා තියෙන දේ දැක්කා. කවුරු මෙවුවා කෑලි වලට බෙදුවද කියලා හිතෙනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටියා නම් එදා සංඝයා වහන්සේලාගේ ගැටුම් ඉදිරියේ උන්වහන්සේ පාරිලෙය්‍ය වනයේට වැඩියා වාගේම අදත් වඩිනවා. ඒ තරම්ම පිළිවෙලක් පිළිවෙතක් ක්‍රමයක් දර්ශනයක් දෘෂ්ටියක් නැතුව යන ගමනක් ගිහියෝ ගාව වගේම පුතා බොහෝ පැවිද්දෝ ගාවද නැත්තේ නෙමෙයි. එහින්දා මේ ධර්මානුශාසනාවක් පවත්වනකොට ඒකේ හරය ගිහි පැවිදි අපි ඔක්කොටම තරාතිරමක් නැතුව ඒ පුජ්‍යලයාගේ බුද්ධියේ පමණින් ග්‍රහණය කරගන්නට පුළුවන්. තම නැන පමණින් දැනගත යුතුනේ. තම තමන්ගේ බුද්ධියේ පමණට තමයි ගන්න පුළුවන් වෙන්නේ. එතනින් එහා ගන්න බෑ. මම දැන් එනකොට ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ නිර්මල දර්ශනය අතුලත් සූවිසි ගුණ පුස්තකය තමා බලබලාවේ. ඒකෙත් තියෙනවා ගැඹුරු දහම් කරුණු තේරුම් ගන්න බැරි. මම ඒ තැන් වලට කොල කෑලි තියලා පිටු පෙරළුව. ඒක හොයන්න ඕන. ඒ ගැඹුරු දහම් කරුණේ යථාර්ථය හොයන්න ಜಾති බොහෝ තියෙනවා. ඒ හොයන්න ಜಾති තියෙද්දි නැසවිය යුතු දේ සොයමින් හිස් බොල් ගමනක යෙදෙන පෘථජ්ජන කෙලස් බර මේ ලෝකයට ලෞතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මේ උතුම් ධර්මය මේ වෙලාවේ පින්නතුනි අත්‍යවශ්‍යයි. වේගයෙන් නරකාදියට යන ගුණයක් තියෙන. වේගයෙන් නරකාදියට අපි කොච්චර ඉගෙන ගත්තා කියලා කිව්වත් ඉගන්නවා කියලා කිව්වත් අපි දියුණුයි කියලා කිව්වත් මන් දකින්නේ මෝඩයෝ වැඩි පාපයට බර අපාගාමි සමාජ ක්‍රමයක් ආර්ථික සමාජීය දාර්ශනික වශයෙන් බිඳ වැටුණු. දැන් එහෙම එකක් තියෙනවා. හැබැයි මිනිස්සුන්ට ඒක පේන්නේ නැහැ පුතා. මිනිස්සු හිතේ තියාගෙන ඉන්නේ අපි දියුණු ජාතියක්. අපි පෝසත් ජාතියක්. අපි වැදගත් ජාතියක්. අපි නිවන් යන, දෙව්ලොව යන, බඹලොව යන්න වරම් ලජ්ජාතියක් කියලා තමයි හිතාගෙන ඉන්නේ. නෑ. මට පැහැදිලිව පේනවා මෙහෙම ගමනක් ගියොත් මේ ගෞතම ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයෙන් පසුව මේ ලෝක ධාතුවේ පහළ වෙන මෙතේ බුදුන් හමුවේවත් නිවන් දකින්න නම් මේ යන ගමනට හම්බෙන්නේ නැහැ පුතා. ඒ තරම්ම පාපයට බර වෙලා නරක ආදී වැටෙනවා. ජීවිතය පිළිබඳව තක්සේරුවක් නැහැ. ඉබාගාතේ යන ගමන. එහින්දා ඇහැ කන ඇරලා බලලා යථාර්ථය අවබෝධ කරගන්නට සුදුසු පින්වත් වෙලාවක් තමයි
අද දවසේ පෙතිගේ පිටිය ඓතිහාසික පුරාණ විහාරීය පරිසරයේ මනරම් විදියට කරවන ලද මේ ධම්සභා මණ්ඩපයේදී දේශනා කරවා ගන්නට සූදානම් වෙන්නේ. බුදුහාමුදුරුවෝ අනුදැන වදාලා පින්නතුනි සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලුම දානයන් පරදවලා ධර්ම දානය ඉදිරියට එනවා. අනිත් දාන පහළ වැටෙනවා. ගුණයෙන් බලයෙන් ආනිසංසයෙන්. ඇයි හේතු ඒවා කුණු වෙනවා පුතා. අනිත් ඔක්කොම පූජාවල් කුණු වෙනවා. දි รา පත් වෙනවා. විනාශ වෙලා යනවා. කැඩෙනවා බිඳෙනවා නැති වෙනවා. තුබූ තැනක සොර සතුරං ගත නොයනා සැඩ මනවත් වතුරෙන් වල නොයනා කෝපවත් රජ මැතිඳුන් ගත නොයනා උගත මන ශිල්පයමයි මතු රැකෙනා. ඒකමනේ මේ කියන්නේ නේ. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියන එක තමයි මේ හේතු කියන්නේ. ඉස්සර ඉස්කෝලේ යනකොට අපිට චූටිම කාලේ කටපාඩම් කරුවේ ඒවා නේද? ඒව තමයි පාඩම් කරුවේ. දැන් මොකද්ද තියෙන්නේ? මේවා පාඩම් කරනවද? නෑ. පාඩම් කරනවා එලවට මෙලවට නැති ඒවා. ඒකනේ පුතා අර පුනරුත්ථාපන කඳවුරු වල කොල්ලෝ පිරීලා ඉන්නේ. කාන්තා පිහිට ආයතනවල ගෑනු ළමයි රඳවලා ඉන්නේ. ළමා නිවාස පිරෙන්නේ. මහලු නිවාස පිරෙන්නේ. හිරගෙවල් පිරෙන්නේ. රෝහල් වල හදිසි අනතුරු වාට්ටු පිරෙන්නේ ඇයි මේ? හික්මුණු නැමුණු පිම්බත් බෝසත් ආකල්ප වලින් පිරිච්ච සමාජයක් නැහැ. හැබැයි සාක්ෂරතාවයේ 98%යිලු නායක හඳුරු. අකුරු වැඩක් නැහැ කියලා පේනව නේද? සාක්ෂරතාවයේ 98%යි. පොත් කියවනෙව 105යි. සාක්ෂරතාවය 98යි. පොත් කියවනෙව 105යි. පෙළපොත් බිලියන ගානක පෙළපොත් අච්චු ගහනවා පුතා. රුපියල් බිලියන ගානක පෙළපොත් අච්චු ගහනවා. කෝටි ගානක් වියදම් කරලා ඉස්කෝල හදනවා. ඩෙස්පුටු හදනවා. කෝටි ගානක් පඩි ගෙවනවා. ගුරුවරුන්ට සහ සියලු කාර්ය මණ්ඩලයන්ට. ඇයි මේ? මගේ නම් මතය ඉස්කෝල ඕනේ නැහැ කියලා නායකහරු. දැන් මේ ලංකාව තියෙන විදියට ඉස්කෝල ඕනේ නැහැ. ඒ ඉතින් ඔක්කොම මොන්ටිසෝරියේ ඉඳලා පන්ති යවනවා නම් ප්‍රයිවට් රාජ්‍ය ඉස්කෝලේ ඕනේ නැහනේ. අපරාධන රාජ්‍ය භාණ්ඩාගාරයෙන් කෝටි ගාණක් වියදම් කරන්න. වැඩක් නැහැ නේද? වැඩක් නැහැ. ළමයාට විවේකයකුත් නැහැ. දැන් මානව අයිතිවාසිකම් ළමා අයිතිවාසිකම් ඔය ශ්‍රී ලංකා පොලිසියේ තියෙන ළමා හා කාන්තා කාර්යාංශය. ඇයි? එවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා වැඩි හින්දා එවුන්ව රකින්නලු එක තියෙන්නේ. දිසාපති නෝනාගේ
ඔෆිස් එකෙත් ඕකට තියෙනවා කෑල්ල. ඈ කවුද මේ එවුන්ගේ අයිතිවාසිකම් නැති කෙරුවේ? ඈ උන්ගේ අයිතිවාසිකම් නැති කෙරුවේ උගේ අම්මයි තාත්තයිනේ. උගේ අයිතිවාසිකම් නැති කරලා දෙන උගේ අම්මයි තාත්තා. හිරේ යවනවනේ යවන්න ඕනේ එවුන් දෙන්නවා. උගේ අයිතිවාසිකම් නැති කරුවේ මේ රටේ ඉන්න ගුරුවරු කියන අය. ළමා ලෝකේ අපේ තිබිච්ච ළමා ලෝකේ කෝ? ඒක නෑනේ දැන් මට එන ගහලාද? පන්ති ගියේ නෑ කියලා. ඈ? කන්න බොන්න තිබුණ නෑ කියලා? හරියට අඳින්න තිබ්බේ නෑ? නරුවැල් එල්ලාගෙන අඬල්ලාපු කලිසම් ඈ? පොත් ටික දාගෙන යන්න බෑග් එකක් නෑ, කකුලේ දාන්න සපත්තු දෙකක් නෑ. නිකම්ම ඉස්කෝලේ ගියපු මං මධ්‍යම පළාතේ ලස්සනම ආසනයේ ඉන්න එකම පින්වතා මන්නේ ඈ මධ්‍යම පළාතේ අද ලස්සනම වාසනාවන්ත උතුම්ම ආසනයේ ඉන්න පින්වතත් මං මේ කිලා පන්ති යවලා අවසානයේ බලනකොට ඕ ලෙවල් පන්තියේදී පැනලා ගියා. ඕ ලෙවල් පන්තියේදී කුඩු කෑවා. ඕ ලෙවල් පන්තියේදී ගංජා සුරුට්ටු බිව්වා. ඕ ලෙවල් පන්තියේදී නීති විරෝධී අශීලාචාර වයසට නොගැලපෙන ක්‍රියාවන්හි යෙදිලා මට මතකයි එක සැරයක් මධ්‍යම පළාතේ දිසාපතිතුමියනි එක ඉස්කෝලේක ළමයි 40 ගානක් එක ඉස්කෝලේක ගෑනු ළමයි 40 ගානක් ගැබ් අරන් තිබ්බා. මේ මධ්‍යම පළාත. ඔය ඉස්කෝලේ ගිහිල්ලා පුතා. මේකද ශ්‍රී ලංකාව. මේකද බෞද්ධ සංස්කෘතිය. මේකද හෙළ ශිෂ්ටාචාරය. නෑ. අපි නිකන් බෞද්ධ කියලා ධර්මයේ ශ්‍රවණය කරන සුද්ධ බෞද්ධ තුනුරුවන් සරණ ගියපු උපාසක උපාසිකාවෝ කියා මවාපාලා වස්ත්‍රාභරණයෙන් විතරක් පෙන්නනවා. හැබැයි හිත හීලා නැති වල් වැදිච්ච එකක් නම් පුතා ඒ වල් වැදුණු හිත විසින් වචනයයි ශරීරයයි දෙක වැරදි වලට පොළඹවලා දූෂිත සමාජයක් හදනවා. ආන් එකෙන් අත මිදෙන්න නුවණ වෙහසවන්න. හිතෙන් වැඩ ගන්නට පුළුවන් ප්‍රඥාවක් ඇති මිනිහා හිතට ඕනෑ තැනට යන්න දෙන්නේ. අපට ඕනෑ තැන හිත තියාගෙන හිතෙන් වැඩ ගන්න ඕන. අපිට හිතෙනවනේ එක එක ಜಾති පුතා. හිතෙනව නේද? පුදුම ಜಾති හිතෙන්නේ. හිරේ යනෙව්වා හිතෙන්නේ හැම වෙලාවෙම. හැම වෙලාවෙම හිතෙන්නේ හිරේ යනෙව්වා. ප්‍රඥාව නොතිබ්බොත් එහෙම අසුරු සැනින් හිරේ. ප්‍රඥාව නැති වුන් තමයි පුතා ඒක කරලා යන්නේ ඔය. අපරාධ වලට මේක කරපම් මෙහෙම කියපම් මේ එහෙම කියනවනේ හිත. හිත කියපුවාම මේ වැඩේ කරනවා අපි. වහල් වෙච්ච ගම. ගුණාගුණ බලන්නේ. ඒකේ ආදීනවය බලන්නේ. ඒවා නොබලා කරන්න ගියපුවාම ඊට පස්සේ හිරේ විලංගුවේ වැටෙනවා. සමාජයට මූණ දෙන්න බැරි වෙනවා, සියදිවි නසා ගන්නවා. සතුරු විපත් වැඩි වෙනවා. මහා විනාශයක් සිද්ධ කරගෙන ජීවිතේ අනතුරේලා ගන්නවා. ඊට වඩා නුවණ වෙහසවා යමක් කරනකොට පුතා ඥාණයෙන් යමක් කරනකොට මිනිහාගේ සුරක්ෂිත භාවය ඇතිව ඥාණයෙන් වැඩ අරගෙන හිටියාට වඩා සුබ දවසක් හැම වෙලාවෙම නිර්මාණය කිරීමේ වාසනාව ලැබෙනවා. සුබ වූ දින ගණන් ඉදිරියට ගෙවාගෙන යන ඔබේ ජීවන ගමන මහා මංගල්‍යයක්. මහා මංගල්‍යයක් කරගත්ත ජීවන ගමන සංසාර ගමනට එකතු වුණොත් සසර ගමනත් මහා මංගල්‍යයක්. ලෝතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ උතුම් මංගල්‍ය වූ අමා මහ නිවනින් සැනසීම ලැබීමේ වාග්ය වාසනාව ඔබට උදා කරන්නේ සද්ධර්මය තුලින් ඔබට ලැබෙන ප්‍රඥාව. අනිත් සියල්ලම පුතා ඔය හම්බ කරන ඔබට හේතු පිණිස යහපත පිණිස පස්සෙන් එන්නේ.
ඒවා ඔක්කොම ගංගාවක් ගැලුවොත් ගහගෙන යනවා. මම දැක්කා මේ ඊයේ පෙරේදා මහා ගම් වතුරක්. විදේශීය රටවලට ධාරානිපාත වරුසා ඇදහැලිලා මහා ගංගාවක් තට්ටු 4 5 7 8 ගොඩ නැගිලි ගිලා බහිනවා පුතා. මිනිස්සු දහස් ගණනින් මිනිස්සු ගහගෙන යන දේපල සහිතව ඉවරයි පුතා. මේ ඔක්කොම මායම් මැරෙනකන්නේ. ඔක්කොම මායම් මැරෙනකන්. මරණයෙන් ඉවරයි. ඒ මරණයෙන් සමුගෙන යන අපිට මරණය දක්වා ගෙවන ජීවිතයේ පින්වන්ත විදියට හැමෝගෙම යහපත පිණිස හොඳ නැත්තේ නෑ. ඒක හරියට පාවිච්චි කරන්න ඕන. රූපවාහිනිය හොඳයි. හරියට පාවිච්චි කරන්න ඕන. ජංගම දුරකථනයේ පුතා කෝටි ප්‍රකෝටි ගාණක් වටිනා මිල කරන්නට බැරි තරම් වටිනා උත්තම වස්තුවක්නේ. නේද? ඇත්තම එහෙම එකක්. හැබැයි ඒකෙන් ගන්න වැඩේ ඒකෙන් කරන දේ අනුවනේ ඒක වටිනවද නොවටිනවද තේරෙන්නේ. දැන් පාවිච්චි වෙන්නේ අපරාධවලටනේ. දූෂිත වැඩවලටනේ. වංචාවටනේ. එකෙන් වැඩක් නැති වෙනවා. මිනිස් ජීවිතයක් ලබන්න ලෝකේ කොච්චර අමාරුද? මොන තරම් අපහසුද? හැබැයි ඒ ලබාගත් මිනිස් ජීවිතෙන් ගන්න වැඩ මොනවද? සත්තු මරන්න, හොරකම් කරන්න, කාමයේ වරදවා හැසිරෙන්න, බොරුවෙන් ලොව රවටන්න, මත් වෙලා ලෝකයට බාධා කරමින් තමන්ගේ ජීවිතය විනාශ කරන්න නම් මනුස්ස ජීවිතේ පාවිච්චි කරන්නේ ඒකාගෙන් ඇති ඵලෙ. මනුලෝ ඉපදුනාට තේරෙන්නේ නැහැ පුතා. හැබැයි බණ අහනවා, සිල් ගන්නවා, භාවනා කරනවා. මේ අම්මන්ඩිලාට කුලප්පුව හැදිලා පුදුම භාවනා තියෙන. ඔව්. භාවනා රට වටේ දුවනවා. හැමතැනම රුපියල් ලක්ෂ 1.5 භාවනා පන්තියෙන් සහතිකයකුත් අරන් එකියක් හම්බුණා මට. ඔව් ලක්ෂ 1.5යිලු පන්තියට භාවනාව ඉවර වෙලා සහතිකයක් දීලා මේ නිවන් ගිහිල්ලා රුපියල් 1,50,000ට බලන්න. මේ ලෝකේ හසරක් දන්නේ බෞද්ධ දර්ශනය පිළිබඳව ඔහේ ඉබාගාතේ යවිදිනවා. ඒ හින්දා නොමනා ගමන් යන්නේ නැතුව ජීවිතය කියන එක හරියට හසුරුවාගෙන යන්නට පුතා සුනාත ධාරේත චරාත ධම්මෝ හොඳට අහලා අවබෝධ කරගෙන ඒ අවබෝධිත දහම අනුව හැසිරෙන්න මහන්සි ගන්න ඕන. සත්‍ය අනුව හැසිරෙන්න ඕන. එතකොටයි පින්වත් ගමනක් යන්නට පුළුවන් වාග්ය ඇති වෙන්නේ. ඒ වාසනාව ඔබට මට අපට ගිහි පැවිදි සියලු දෙනාට ලෞතුරා තථාගත බුදු අමාමෑණියන් වහන්සේ පෙන්වා වදාළ අමා දර්ශනයට අනුව සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ තේසාරං අධිගච්ඡanti සම්මා සංකප්ප ගෝචරා. සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් අවබෝධයෙන් දකින සම්මා දිට්ඨිය ඇති යහපත් දැකීමක් තියෙන මිනිසා සරු දෙයක්ම ලබන්නේය. ඒ උතුම් සරුසාර ගමනකට ශ්‍රී ලංකාව නැවත කැඳවන්නට නැවත හැඩගස්සන්නට වැටුණු ශ්‍රී ලංකාව නගා හිටුවන්නට බිඳුණු ශ්‍රී ලංකාව නැවත එකතු කරන්නට හිඟා කන ශ්‍රී ලංකාව නැවත පෝසත් ශ්‍රී ලංකාවක් කරන්නට පාපයෙන් වැසී යන දැවී යන ශ්‍රී ලංකාව පුණ්‍යවන්ත දේශයක් කරන්නට ඔබ හැම දෙනාටම මේ උතුම් දහම් දේශනාවේ බෙලෙන් නැනනුවන පසක් වේවා වෙත්වා වෙම්වා කියන හැඟීමෙන් සාදු කියලා ප්‍රාර්ථනා කරමින් බණ අහන්න ලෑස්ති වෙන්න. මම මාතෘකා කරන්නට යෙදුනේ ගැඹුරු සූත්‍ර දේශනාවක්. තේරෙන්නෙම නැහැ. මේ සූත්‍රේ තේරෙන්නෙම නැහැ ඇත්තටම. එතකොට ස්වාමීන් වහන්සේ අපරාධෙනේ. තේරෙන්නෙම නැති එකක් කිව්වා. තේරෙන්නෙම නැති හින්දා තමයි පුතා මේ අතර මම වෙලා ඉන්නේ. ඒ හින්දා ඒ තේරෙන්නේ නැති ඒවා තේරුම් ගන්න ඕනේ.
මං ඒ නිසායි තේරිලා නැති එක තේරුම් කරන්න උත්සාහ කරන්නේ. මොකක්ද මේ ගැඹුරුම සූත්‍ර දේශනාව? මම මාතෘකා කළේ අහුන්නේ කතමංචාවසෝ සම්මා වායාමෝ ඉදාවසෝ බික්ඛු අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya anuppannānaṁ kusalaanaṁ dhammānaṁ uppādāya uppannānaṁ kusalaanaṁ dhammānaṁ titiyā asammosāya bhiyo bhāvāya vepullāya bhavanāya pāripūriyā චන්දංජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගණ්ණාති පදහති තී. දැන් මතක් වුණා? දහම් පාසල් ළමයි නැද්ද මෙතන? දහම් පාසලේ පෙළ පොතේ මේ මාතෘකාව තියෙනවා. දහම් පාසල් තරඟ වලට ඊයේ ගියා. තරඟ කුමටද? බුදුන් පිදුමට. තරඟ ඕනේ. නමුත් තරඟ වලට විතරයි දහම් පාසල තියෙන්නේ. බෝසත් දරුවෝ හදන්න නෙමෙයි. සත් ආකල්ප වලට නෙමෙයි. ඒ හින්දා මේ සූත්‍රයම කොතන තිබ්බාදවත් දන්නේ නැහැ. මේ සූත්‍ර දේශනාව තියෙන්නේ පුතේ පෙළ පොත ගිහින් බලන්න. ධම්සප් පැවතුම් සූත්‍ර දේශනාවේ. ඒ සූත්‍ර දේශනාව බුදුහාඳුරුවන්ගේ කාලෙත් ගැඹුරු වැඩි හින්දා තේරුම් ගන්න අමාරු වුණා. තේරුම් ගන්න අමාරු නිසා සරියුත් මහරහතන් වහන්සේ සකල ලෝ සත කෙරෙහි මහා කරුණාවෙන් බුදුහාමුදුරුව හමුවට යනවා. ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් අවසර ඉල්ලනවා, භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාව දැන් ශාසනයට එන අයට තේරුම් ගන්න අමාරු නිසා මං ලිහිල් කරලා දේශනා කරන්නද කියලා. දේශකයන් අතර දක්ෂතම දේශකයාණන් වහන්සේ සරියුත් හාමුදුරුවෝ. චූටි පැටියෙකුට අම්මා කෙනෙක් කිරිපොවනකොට පොඩි එකාට දැනෙන සතුට, සැනසීම, ප්‍රීතිය, පෝෂණය සරියුත් හාමුදුරුවෝ බණ කියනකොට හැම කෙනෙකුටම ලැබෙනවලු පුතා. අර චූටි එකා ලබනවා වාගේ සතුටක්, සැනසීමක්, ප්‍රීතියක්, පෝෂණයක් ලැබෙනවා. පොඩි එකාගේ ශරීරයට පෝෂණය ලැබෙනවා පූර්ණ වශයෙන්. අර බණ අහපුවාම මිනිහෙකුගේ හදවත, බුද්ධිය හොඳින් පෝෂණය වෙනවා. ඒ වගේම දේශන ශෛලය නිසාවෙන් හරිම රසවත් වූ ආකාරයට ග්‍රහණය කරගන්න ලේසි වෙන විදියට, අපහසුතාවයක් නැතුව සවන් දෙන්න පුළුවන් වෙන විදියට දේශනා කරනවා. ඒ නිසා උන්වහන්සේට බුදුහාමුදුරුවෝ දෙපාරක් හිතන්නේ නැතුව අවසර දුන්නා. ඒ අවසරයෙන් ධම්සප් පැවතුම් සූත්‍රයම විස්තර කළා. ඒ විස්තර කළපු දේශනාවට වෙනම නමක් තියෙනවා. ධම්සප් පැවතුම් සූත්‍රයේ මොනවාද පුතේ අන්තර්ගත වෙලා තියෙන්නේ? ඕනායක හඳුන්නේ ඈ ඔය ඉන්නේ උපාසකම්මලා ඇට්ට දිරලා හං ඇකිලිලා ආවේ. ඒ ඇවිල්ලත් පේනවා නේද? පන්සල් ඇවිල්ලා මෙච්චර කාලයක් ගත්තු සිල් අහපු බණ හීම් පදයක්වත් මතක තියාගනින් බොලන් නෑ. එහෙමවත් නෑ. අපි යන්නේ අන්ධ ගමන. ඒකයි පුතා මේ තියෙන දෝෂේ. ඒක රටේ රජුරුවන්ගේ ඉඳලම තියෙනවා. දැන් වර්තමානයේ ඉන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. ඒ මිනිහාගේ ඉඳලා මේ මාතලේ පදික වේදිකාවේ ඉන්න හිඟන්නා දක්වා මේකලා ඔක්කොම බොරු කරන්නේ. මේකලා ඔක්කොම බොරු කරන්නේ.
දිසාපතිතුමිය හොඳට බලන්නකෝ ඒජ් ඔෆිස් එකට ඇවිල්ලා ඇත්තටම කාර්ය මණ්ඩලයේ බොරු නෙමෙයිද කරන්න කියලා. ඔව්. ඇත්තටම හොර කරන්නේ. මන් දන්නවා. මාත් රාජ්‍ය සේවයේ හිටියේ. මං ගුරු සේවෙත් හිටියා පළාත් සභාවෙත් හිටියා. මේ දෙකේම ඉන්නකොට මං දැක්ක පුතා. පුදුම හොරකම් කිරිල්ලක් හොරකම් කරන්නේ. දිසාපති නෝනාට හොරෙන් පුදුම හොරකම් කරනවා ඔකේ. නේ හඳුන්නේ අපේ උන්ගේ මුනේ කියලා නෝනවත් හිතේ මොනවාද අපි හොරකම් කරන්නේ? ඈ මොනවාද අපි මේ ලෝකෙන් හොරකම් කරන්නේ? අපිට අයිති නැති අන් සතු මොනවද ලෝකෙන් හොරකම් කරන්නේ? වස්තු තුනක් තියෙනවා. ඒ වස්තු තුන හොරකම් කරනවා පුතා පේන්නේ නැති වෙන්න. පේන්නේ නැති වෙන්න හොරකම් කරනවා. එක කාලය. එක කාලයනේ. කාලය ප්‍රමාද කොට සේවයට වාර්තා කරනවා. සේවයට අවුදින් කල් මරමින් සේවයේහි යෙදෙන්න නැතුව අරිනවා. එතකොට කාලය හොරකම් කරනවා. ආපු ගමන් බත් එක ලෙහා ගන්නවා. ඇත්තටම දිසාපතිතුමිය හොඳට බලන්නකෝ ආපු ගමන් බත් එක ලෙහා ගන්නවා. ඒක ලෙහාගෙන කට්ටිය සාජ්ජේ කනවා. කාලා අතපය හොදාගෙන ආපහු ඉසරැවුල් හදාගෙන පිළිවෙල වෙලා ඇවිල්ලා ඉඳ ගන්නකොට කාලේ ඉවරයි පුතා. ආපු මිනිස්සු බැන රස්තියාදු වෙනවා. වැඩ නැති යවුම්නේ ඉන්නේ. කොච්චර කරදර කම්කටොළු මැද්දේද මේ යන්නේ අහිංසකයා. නමුත් තකන්නේ ඒ කාලේ මග අරිනවත් එක්කම්ම ඊළඟට මොකද්ද හොරකම් කරන්නේ? ශ්‍රමය. වැඩ කරන්න තිබ්බ කාලය මග හරිනකොටම පුතා වැඩේට යොදවන්න තිබ්බ ශ්‍රමයක් නැහැනේ. ශ්‍රමයක් හොරකම් කරගන්නවා. තමන්ගේ සැප පහසුව යහපත පත. ඊට පස්සේ මාසේ අන්තිමට පඩිය දෙනකොට මාසික පඩියම ගන්නවා. වැඩ නොකරපු කාලේට කපා හරිනවද? කපා හරින්නේ පඩි පැකට් එක එහෙම්මම ගන්නවා. අරගෙන සාක්කුවේ දාගෙන යනවා. කාලයයි ශ්‍රමයයි ධනයයි තුනම හොරකම් කරලා තිබ්බ නිසාවෙන් කාලාන්තරයක් මුළුල්ලේ ආගමනේ ප්‍රතිඵල තමයි මේ ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාරයේ බිඳුවටම හිඳිලා රනිල් වික්‍රමසිංහ මහත්තයා පොල් කට්ටක් තරම් ඇමරිකාවට යනවා, එංගලන්තයට යනවා, චීනයට යනවා, ජපානයට යනවා, ආහාරෙන් අරාබි රටවල් වලට යනවා, මෙහෙන් ඉන්දියාවට යනවා. අප්පා හිඟා කනවා. ඇයි? බබාලා වෙනුවෙන්. ඔව්. අප්පා හිඟා කනවා බබාලා වෙනුවෙන්. ඒ තැනට ආවා. අපි හරි දේ දැක්කේ නැහැ. ඒ හින්දා සම්මා දිට්ඨියෙන් බලන්න ඕනෑ නිසාවෙන් ධම්සප්පවතුන් සූත්‍ර දේශනාවේ තියෙන්නේ චතුරාර්ය සත්‍ය. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. මේ හතර තියෙන්නේ. මුළු බෞද්ධ දර්ශනයම තියෙන්නේ පුතා මේ සත්‍ය හතර මත. මුළු බෞද්ධ දර්ශනයම තියෙන්නේ මේ සත්‍ය හතර උඩ. ඒක අවබෝධ කරගන්නයි ඕනේ. ඒකේ එක දුක, දෙක දුකට හේතුව, තුන දුක නැති කිරීම, හතර ඒ දුක නැති කරන්නට පාවිච්චි කරන ක්‍රමෝපාය මාර්ගය. මේ ආර්ය සත්‍ය හතර. මේ හතර පාවිච්චි කළොත් තමා සතුට, සැනසීම, සැපත, සෞභාග්‍ය තුලින් යන නිවන මේවා ලැබෙන. මං ඒ නිසාවෙන් අද ඒ උතුම් සත්‍ය හතර ඇතුළත් ධම්සප්පවතුන් සූත්‍ර දේශනාව විස්තර කොට දේශනා කොට වදාළ සත්‍ය විභංග සූත්‍ර දේශනාවේ සූත්‍ර කාණ්ඩයක් තමයි තෝරගත්තේ. ධම්සප්පවතුන් සූත්‍රයේ 74 විස්තර කර කියන ලද සූත්‍රය නිසා ඒ සූත්‍රයට කියනවා සත්‍ය විස්තර කරපු සූත්‍රය, සත්‍ය විභංග සූත්‍රය.
මං ඒකෙන් තෝරගත්තේ අන්තිම සත්‍යය. මොකක්ද අන්තිම සත්‍යය? මාර්ග සත්‍යය. ඇයි හාඳුන්නේ අනිත් තුන අතෑරලා එතෙන්ට ගියේ? දුක්ඛ සත්‍යය ගැඹුරු වැඩි. සමුදය සත්‍යයත් ගැඹුරු වැඩි. නිර්වාණයත් ගැඹුරු වැඩි. ඒ නිසාවෙන් මං තෝරගත්තා මාර්ග සත්‍යය. මාර්ග සත්‍යයෙහි ඇවිදින ඔබට ප්‍රඥාවෙන් මුහුකුරා ගොස් දුක්ඛ සත්‍යයයි සමුදය සත්‍යයයි දෙකම තේරුම් අරගෙන පින්නතුනි නිර්වාණයට යන පාර හදන්න පුළුවන්. මං ඒ මාර්ග සත්‍යයනොත් 8න් එකක් කියන්න හදන්නේ. මාර්ග සත්‍යය මොනවද තියෙන්නේ? පුතේ මාර්ග සත්‍යය මොනවද තියෙන්නේ? අන්තර්ගතේ ටියුෂන් එකේ උගන්වන්නේ ඒකේ විද්‍යාවනේ ස්වාමීන් වහන්සේ. ඒකේ ගණන්නේ ස්වාමීන් වහන්සේ. ඒකේ ඉංග්‍රීසිනේ ස්වාමීන් වහන්සේ. අනිත් ඒවා නෑනේ. පින්නතුනි ඒකේ උගන්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔය දහම් පාසල් පෙළ පොතේ 6 පන්තියේ ඉඳලා උඩට තියෙන පාඩම් ටික මම මේ කියන්නේ. නමුත් එක ළමෙක් දහම් පාසල් පෙළ පොත් පෙරලලා බලලා නැහැ. එහෙම දැනෙන්න උගන්නලා තිබ්බනම් පුතා මතකය හැර යන්න විදිහක් නැහැ. මතකය රැඳෙන්න ඕන. කවුරුන් හෝ පින්නතුනේ ගිහිවත් පැවිදිවත් බාල පරම්පරාවට මානව දයාවෙන් ආදරයෙන් ඉස්සරහා ලෝකයේ බාර දෙන්න පාර කියනවා. මව්පියෝ විශේෂයෙන්ම තමන්ගේ දූ දරුවන්ට නිවැරදි දේම දෙන්න වීරිය කරන්න ඕන. එතකොටයි හොඳ ගමනක් පෑදෙන්නේ. පින්නතුනේ මාර්ග සත්‍යයේහි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන උතුම් මාර්ගාංග 8. කොහාට යන්නද? මේ මාර්ග 8 කොහෙ යන්නද? නිවනට යන්න. ඔබ වීරිය කරන්නේ නිවන් දකින්න. ඒක තියෙන්නේ කොහෙද? මේ මාර්ග 8ම මන් තීරු 8ම වන් වේ පුතා. එක අතට තියෙන්නේ. නිවන දක්වා. කොතනද තියෙන්නේ? නිවන. යන්න තන දැනගෙන ඉන්න එපා. නේ දලදා මාලිගාව තියෙන තන දන්න හින්දා පුතා මෙතනින් පාරට ගියා. දලදා මාලිගාවට ගියා කිසි ගැටලුවක් නැහැ. නිවන තියෙන තැන. දන්නේ නැති හින්දා යන්න බෑ. දන්නේ නැති හින්දා යන්න බෑ. නිවන තියෙන්නේ ඔබ ළඟ. නිවන තියෙන්නේ කවුරුවත් ගාව නෙවෙයි ඔබ ගාව. ඒ නිවන අවදි කර ගැනීමේ උවමනාව තියෙන්නත් ඕන ඔබට. අපාය තියෙන්නේ ඔබ ළඟම. ඒ අපායට වැටීමත් ඔබ සතු කාර්යයක්මයි. මම උදාහරණයක් කියන්නද? අලවතු ගොඩ එක. කොල්ලෝ දෙන්නෙක් වත්තක වැඩට යනවා. දෙන්නම කසාද බැඳලා චූටි බබාලා දෙන්න ඉන්නවා. ළඟ නෑකමකුත් තියෙනවා. කොල්ලෝ දෙන්න වත්තේ වැඩට ගිහිල්ලා ඉතාම දක්ෂයිලු. වමනාවෙන් කඩිසරව අර වතු හිමියාගේ හිත දිනාගෙන වැඩ ටික කළාලු. වතු හිමියා හොඳ ආදරෙන් මේ ආයත සැලකුවලු.
සලකලා හැන්දෑවේ රුපියල් 3000 දෙන්නට දුන්නා. ඒක අරගෙන ආවලු පුතා අලවතුගොඩ හන්දියට. අලවතුගොඩ හන්දියට ඇවිල්ලා එක කොල්ලෙක් අනිත් කොල්ලට කියනවා මල්ලි මට හදිසි ගමනක් තියෙනවා යන්න. මං ඒ ගමන ගිහිල්ලා එන්නම් මල්ලි ගෙදර යන්න කියලා. ඒ ගමන අර මල්ලි කියලා කියපු කොල්ලා ගෙදර යන්න යනවා. අර ළමයා අර හදිසි ගමන යනවා. යන ගමන් ගෙදර යන කොල්ලා කඩේට යනවා. කඩේට ගිහිල්ලා ප්‍රීතියෙන් ඉස්සරෝම බඩුවක් ඉල්ලනවා. ප්‍රීතියෙන් ඉස්සරෝම බඩුවක් ඉල්ලනවා. මහන්සි වෙලා ගත්ත එකෙන් ඉස්සරෝම ඉල්ලනවා බඩුවක් මුදලාලිගේ. මුදලාලි මූණ දිහා බලාගෙනත් ඉඳලා ඒ බඩුව දෙනවා. මොකක්ද ඉල්ලුවේ? මොකක් ඉල්ලන්න ඇද්ද පුතා? උපාසකම්මලට හිතෙන්නේ ඒ කොල්ලා මොකක් ඉල්ලන්න ඇති කියලාද? මෙතන 99.999%ක්ම හිතුවා හාමුදුරුවනේ ඕකා ඉල්ලව්වේ අරක්කු හරි බීඩි හරි සිගරට් හරි ගංජා හරි කියලා ඔබ හිතුවා. ඇත්තම හිතුවේ එහෙමනේ. මන් දන්නවා හිතුවේ එහෙම කියලා. ඇයි ඔබ එහෙම හිතුවේ? ඇයි ඔබ එහෙම හිතුවේ? බලන්නකො සමාජයේ වැටිලා තියෙන තැන. සමාජයේ වැටිලා තියෙන සමාජයේ ආකල්පය තියෙන්නේ මේ වැඩට ගියපු එක එනින් ගමන් බොනවාමයි. ඒ ආකල්පය මත ඔබට හිතෙනවා ඉල්ලන්නේ මේ වාගේ එකක්. වැරදි දෘෂ්ටියක්. මොනවද දන්නවද ඉල්ලුවේ? මුදලාලි මට මාරි පැකට් දෙකක් දෙන්නෝ කිව්වලු. ඉස්සරෝම මාරි පැකට් දෙකක් අරන්. ඊට පස්සේ හාල් පොල් සීනි තේකොළ මිරිස් 3-5 බඩු මුට්ටුත් අරගෙන shopping bag දෙකකට දාගෙන කොල්ලා ගෙදර යනවා. ගෙදර යනකොට නෝනයි බබාලා දෙන්නයි දොරකඩ ඉඳලා බලන් හිටියලු. චූටිය උන් දෙන්න දැක්කලු ඈතින් එනවා. පොඩිය උන් දෙන්න දුවගෙන ගියාලු පුතා කඩුල්ල ගාවට. කඩුල්ල ගාවට ගිහිල්ලා තාත්තගේ දෙපැත්තෙන් අත් දෙකෙන් අල්ලගත්තලු. අරුන්දා එතන ඉඳගත්තලු. කොල්ලා එතන ඉඳගත්තා කඩුල්ල ගාව. ඉඳගෙන චූටිය උන් දෙන්නව මෙහෙම අත් දෙකෙන් අල්ලලා ඉම්බලු. ඉඹලා අර මල්ලේ තියෙන මාරි පැකට් දෙක දෙන්නට දුන්නලු. චූටිය උන් දෙන්නා මාරි පැකට් දෙක අතට අරගෙන තාත්තගේ මූණ දකුණු පැත්තෙන් වම් පැත්තෙන් ඉම්බලු. ඉඹලා අප්පච්චිත් එක්කන් දැන් ඉස්සරහින් යනවලු. අර ගෙදර ඉඳලා දොරකඩ ඉඳලා බලාගෙන ඉන්න අම්මා භද්‍ර යෞවන වයසේ පසුවන යසෝදරා කුලඟන පරම්පරාවේ අම්මා ප්‍රීතියෙන් දරුසෙනෙහස පියසෙනෙහස ස්වාමි භක්තිය උපදවාගෙන ඉස්සරහට ආවලු. ඇවිල්ලා අර මලු දෙක ගත්තලු. ඒ ගත්තාම ස්වාමියා සාක්කුවට අත දාලා මේ රුපියල් 1000 තියලා තියන්න කියලා දුන්නා. 2000ක බඩු අරන් 1000ක් ගෙනල්ලා නෝනා අතට දුන්නා. තේ ටිකක් වක් කරගෙන බීලා කට්ටියම එකතු වෙලා උයා පිහාගෙන කාලා සුවසේ නිදාගත්තා. අර හදිසි ගමනක් ගියපු කොල්ලා හදිසියෙන් ගිහින් තියෙන්නේ ඕන නැති තැනකට. කසිප්පු තිප්පොලට ගියාලු. ගිහිල්ලා අරකින් අඩක් යාළුවොත් එක්ක බිව්වලු. 1500ක බිව්වලු. බීලා ගෙදර එන්න එනවා.
ඒ එන්නේ එන මිනිහා ඉසඩ් වගේලු වෙන්නේ පුතා. රාබොණ්ඩ බොණ්ඩ වෙරි වෙන්ඩ විකාර ගතියෙන් රැවෙන්ඩ වෙන්ඩ ගෙදර යන්ඩ පරානෙ නැතියෙන් ඒ දණ්ඩ දණ්ඩ උඩ යන්ඩ ජබෝරි සද්දෙන් අල්ලං හුටං ගජි ගතං මහපාර මැද්දේ. මේක චිත්‍රයක් නේ පුතා නේද? මේක සත්‍ය චිත්‍රයක්, රංගන දර්ශනයක්. රෑ වෙන්න වෙන්න ගෙදර යන්න ඕනේ පරානේ ඇතුව. අය බිරිඳ ඉන්නවා, දරුවෝ ඉන්නවා, වැඩිහිටි කුල දෙටුවෝ ඉන්නවා. ඒ අයගේ රැකවරණේ, ඒ අයගේ සෙනෙහස, ආදරය, ඒ අයගේ සැපත සතුට ආරක්ෂා වෙන විදියට. නමුත් යන්නේ පරානේ නැතුව පිස්සෙක් වාගේලු. පිස්සෙක් වාගේලු යන්නේ දොඩව නොසරු බස් කියමි. මේ යන මිනිහා කඩේට ගිහිල්ලා ඉතුරු එකට බඩුත් තරම් පාරේ යනවා. වලකට වැටුණා, පය වැදුනා, එහෙම්මම මුණින් අතට වැටුණා. වාරු නැති මිනිහාගේ අතේ තිබ්බ බඩු මල්ල විසි වෙලා කුඩු වෙලා ගියා. මේ මිනිහාගේ මූණ වැදුනා තාර පාරේ. මම මේ ඇත්ත කතාවක් කියන්නේ. මූණ තාර පාරේ වැදිලා මේ ඔක්කොම පොඩි වුණා. ඉස්සරහ දත් කැඩිලා තොල් පොටවල් දෙකම තුවාල වුණා. මේ මිනිස්සයා කෙඳිරි ගාන සද්දෙට අහල පහලාය ඉස්පිරිතාලට ගෙනහිල්ලා දැම්මා. ගෑණි ළමයිනුයි බලාන හිටියා නෑ. පොඩි උන් දෙන්නට හරි හාමන් දෙයක් දවල්ටත් නොලැබිච්ච හින්දා දරා ගන්න බැරි බඩගින්නෙන් පුංචි උන් දෙන්න ඇඬුවා. කිරි බොන එකාව එවුන්දා කිරි මඩලේ හේතු කරගෙන ඌව සැනසුවත් ලොකු එකාව සනසා ගන්න බෑ. පිටට තට්ටු කරලා ඔඩොක්කුවේ නිදි කරව ගත්තා. මග බලාගෙන හිටියා නෑ. පොඩි උන් දෙන්නට නිින්ද ගියා. දීගාපු එකේ කරුමය ස්වකීය ජීවිතය තුල ඇයටම දොස් නගා ගනිමින් සංසාරේ කරපු කරුමයට ඒ වේදනාව බාර දුන්නා. මධ්‍යම රාත්‍රියේ ආරංචි වෙනවා ස්වාමියාට වෙච්ච දේ. ගෑණි අඬා ඉඳලා ලෝක අපවාදයෙන් බේරෙන්න රෝගාතුර වෙච්ච සැමියා නොබැලුවොත් ගෑණිට 4 වර්ගයක එවුම් බයිනෝ. අසල්වැසියෝ බයිනෝ. වල් කාලකන්ණියාගේ ජීවිතය දිහා තක්සේරු කරන්න. ඒ ගමන ගෑණි පොඩි උන් දෙන්නත් වඩාගෙන ගිහින් ඇඳ ගාව හිටගත්තා. අඳුරන්නවත් බෑ. තොල්පටවල් දෙක බතල අල දෙකක් වාගේ පෙරලිලා දෙපැත්තට. දත් කැඩිලා බට දාලා වතුර පොවන්න. ගෑණි දිහා බලාගෙන දැස් දෙකෙන් කඳුළු ගලාගෙන ආවාලු. චූටි උන් දෙන්න තාත්තා අඬනවා දැකලා හයියෙන් ඇඬුවාලු. දරුපටව් දෙන්න අඬන එකයි මිනිහගේ ඇස් දෙකේ ගලන කඳුළුයි ගෑණි දරාගෙන හිටියත් ඉන්න බැරි වෙලා අර රෝහල් කාර්ය මණ්ඩලයටම වේදනාවක් හිතට ගෙනෙන විපත්තියක් දැක්කාලු. මේ 4 දෙනා විඳින. මම මේ කතාව කිව්වේ අපායයි නිවනයි දෙක තියෙන්නේ තමන් ගාව කියලා කියන්නේ. ඉස්සරලා ගෙදර යන කොල්ලා නිවනත් තරම් ගෙදර යන. මේකට නිවන කියන්නේ තහනම් කියලා මේ වාගේ සිද්ධියකට නිවන කීම තහනම් කියලා මේ ළඟදි ස්වාමීන් වහන්සේ කෙනෙක් බණකට කිව්වා.
මාහගෙන හිටියා. නිවන එච්චර පටුවට බලන්න එපා කියලා. නෑ ඒක තමයි නිවන. නිවීම සැනසීම ඇති තැන තමා නිවන ලැබෙන්නේ. නිවනේ පදනම. ගෙදරට කියන්නේ නිවහන. ඇයි ඒකට නිවහන කියන්නේ? නිවන හදන තැන. ගේ ඇතුලේ කවුද ඉන්නේ? ඈ? බුදුහාමුදුරුවෝ. ගේ ඇතුලේ ඉන්නේ බුදුහාමුදුරුවෝ. ගෙදර බුදුන් අම්මයි තාත්තයි. ඉස්සරෝම අපිට බණ කවුද කිව්වේ? අම්මයි තාත්තයි. පුබ්බාචාරිය මුල්ම ගුරුවරු දෙන්නා ඉන්න තැන. දෙවියෝ ඉන්න තැන. නොපෙනෙන දෙවියන් බැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා? දෙවියන්ගේ මොනවද බලාපොරොත්තු වෙන්නේ? රැකවරණේ. අම්මා ගාව තියෙන රැකවරණේ සක්කරයටවත් දෙන්න පුළුවන්ද පුතා? ඈ? සක්කරයටවත් දෙන්න බෑ. සක්කරයාගේ පඳු පුල්ලාස්නේ හොරකම් කරලා ඇත්තේ. ඉස්සරෝක උණු උනාලු දැන් උණු වෙන්නේ නැහැ. බලන්න දෙයක් නැහැ. එක්කෝ ජනාධිපති හරි අමාත්‍යවරයෙක් හරි ඔවුන්ට පුටු පෙන්වන්න බෑ පුතා. පෙර රජවරුන්ගේ දෙවිවරුන්ගේ පුටු පෙන්වන්න බැරි වුන් ඔව් හොරකම් කරනවා. ඒ පල් හොරු ආරක්ෂා කරන නිලලත් පඩි ගන්න අය තමයි උන්වතන හිටියා. දැන් ඇවිල්ලා කළු පාටියක් දාගෙන. පේනමානේ නෑ අප්පා. ඒ අය තමයි නිලලත් බල ඇති හොරු ආරක්ෂා කරන අප්පලා. ඔව්. ප්‍රාස්කු ප්‍රහාරය සඳහා වූ චූදිතයන් අල්ලන්න මේ වෙනකොට පුතා කෝටි ගාණක් වියදම් කෙරුවා. ඔව්. එක සමීක්ෂණ වාර්තාවක් එනවා කොළ 3000ක්ද කොහෙද අප්පා? ඔව්. කොළ 3000ක්ද කොහෙද ඒ වාර්තාව? ඒ වාර්තාව ලියලා ගෙනල්ලා බලනකොට ඒත් නෑ පුතා හොරු. අපරාධකාරයා නෑ, චූදිතයා නෑ. හැබැයි මං එක කොලයකින් හොයනවා. මේ දෙරණේ ඇස් තිබ්බ කන් ඇහිච්ච උන් ඔක්කොටම එච්චර අමාරු නෙමේ චූදිතය අල්ලන්න. එක කොල්ලෙක් කියනවා පහුවදාම අපේ තාත්තා මට කිව්වා පල්ලියට යන්න එපා කියලා. බෝම්බ ගහනවා කියලා. ඒ හින්දා මං පල්ලි ගියේ නෑ. බලන්නකො. තාත්තා කිව්වලු බෝම්බ ගහනවා කියලා. කලින් දවසට ඒ හින්දා පහුවදා උදේ ගියේ නෑලු. ඒ කියන්නේ තාත්තා දන්නවනේ උගේ. අල්ලන්න අමාරුද මහත්තයා? ඈ? ඔකට DNA පරීක්ෂණ ඕනද? නෑ. මේ වාගේ වංචාවක් පුතා. බොරුවක්. මේ ලංකාවේ තියෙන වංචාව, බොරුව, හොරකම, මුලාව. ඇයි මේ? කෙලස් බර ලෝකේ මේ ඉන්ද්‍රියයන් සන්තෝෂ කරන්න මැරෙන බව දන්නේ නැති කාලකන්නියෝ මේ දේශයට තියනවාද පුතා එහෙව් කොට නිවන්? නෑ. ඒ කාලකන්නියන්ට පවන් ගහන අය මේන් නූල් බැඳ පවන් ගා ඒ මදිවට තව කරඬුව. ඔව්. කාලකන්නියා එනකොට පුටුවක් දීලා ඉඳගන්න හාඳුරුව කුලප්පු වෙලා ගෙට යන්නේ. ඔව්. කුලප්පු වෙලා ගෙට ගිහිල්ලා අල්මාරියේ තියෙන කරඬුව අරගෙන ඇවිල්ලා මේකගේ ඔළුවේ තියනවා කියන්නකො. ඈ? ඉස්සරෝම අපායට යන්නේ අය. අපාය කොහෙද තියෙන්නේ?
ඒ අපායට ඉස්සරෝම යන්නේ ඒ අය. මොනව ලබන්නද පුතා මේ? වැඳ වැඳ පෙරලි උවමනා මොනවද ඔක්කොම පූජා කරද්දි කාටද පුතේ එහෙම හම්බෙන්නේ මේ ලෝකේ? මේ ලෝකේ ඇත්තටම කියන්නකො කාටද එහෙම හම්බෙන්නේ? දුක් විඳලා අනන්ත දුක් විඳලා හම්බෙච්ච එකේ අග්‍ර කොටස ඔළුවේ තියාගෙන ඇවිල්ලා පෙරලිලා පසඟ තියලා වැඳලා පූජා කරලා යන උත්තම බෝසත් චරිත. ඇයි මෙහෙම බල්ලු විදිහට නිගා කරන්නේ? නිවට විදිහට ඇයි නිගා කරන්නේ? තියනවද ඇත්ත? නෑ. ආන්ගේ වංචනික ලෝකෙට ඇස් පෑදෙන්න පුතේ මම මේ ඔබට නිවන් යන්න බැරි වෙයි මේක අහලා. හැබැයි නිවීමක් ඇති කරගෙන සැනසීමක් හොයා යන්න ඕනෑ ධර්ම කාරණා ටික කියන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් මං එක කොටසක් තෝරගත්තා. ඒ තමා සම්මා වායාම, යහපත් වෑයම. මොනවටද යහපත් වෑයම? මොනවටද යහපත් වීරිය? පෝසත් මිනිහෙක් වෙන්න, ගුණවත් මිනිහෙක් වෙන්න, බුද්ධිමත් මිනිහෙක් වෙන්න, සත්පුරුෂ මානවයෙක් වෙන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ උතුම් සද්ධර්මයට අනුකූලව කෙලෙස් ප්‍රහීන කරලා දාන්න පුළුවන් වීරිය වඩන්න ඕන. ඒ වීරිය ආකාර 4කට දේශනා කරනවා සරියුත් මහරහතන් වහන්සේ. මොනවාද වීරිය 4? අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය. එක මෙච්චර කාලයක් නොකරපු පව් නොකරම ඉන්න වීරිය කරන්න. හරිම ලේසිනේ. හරිම ලේසි. මේ එක මිනිහෙක්වත් ඉපදෙනකොට එකම පවක්වත් කරලා නැහැ. ඔයාලා චූටිම කාලේ මව් කුසින් බිහි වෙනකොට නිකැලල්ම පිම්වන්තම මානවයා පුතා මේන්නේ. ඕ පාරිසුද්ධ මානවයා. ඉතා පිරිසිදු මානවයෙක් එන්නේ. සත්තු මරලා නැහැ, හොරකම් කරලා නැහැ, කාමයේ වරදවා හැසිරিলা නැහැ, බොරු කියලා නැහැ, මද්ද්‍රව්‍යයක් අරන් නැහැ, කේලම් කියන්නේ නැහැ, පරුස වචන නැහැ, හිස් වචන නැහැ, සම්පප්පලාප නැහැ, ක්‍රෝධය නැහැ, ඊර්ෂ්‍යාව නැහැ, වෛරය නැහැ, මදමාන ගති නැහැ, තෘෂ්ණාව නැහැ. මේවා මොකක්වත් නැති නිකලල් පිම්වත් බෝසත් මානව පැටියා බිහි වෙන්නේ. ඒ බිහි වෙච්ච මානව පැටව දැන් අවුරුදු 10 15 20 25 30 35 40 50 50 60 70 80 දැන් මේ ඉන්න අය අතරේ ඇවිල්ලානේ නේද? එතෙන්ට එනකන් ඇවිල්ලා. ඒ ආගමනේ අර පිම්වත් බෝසත් පැටියට දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් කොහොමද පුතා? අර උපතින් පහම පිරිසිදුව තිබ්බ එක සිල්පද පහම දැන් කීයක් ඇද්ද ඔයාලා ගාව? බොහෝ සිල්පද ඉවරයි. බොහෝ සිල්පද ඉවරයි. බොහෝ ලෝකයේ තිබ්බ ක්ලේශ ධර්මයන්ට අහු වුණා. අහු වෙලා මහා පව් කන්දක් මේ වෙනකොට රැස් කරගෙන ඇති. ඒත් මන් දන්නවා තව ඔබ නොකල පව් තියනවා ගොඩක්. රේරුකානේ චන්ද විමල නායක හාමුදුරුවෝ ලියනවා පොතක් කෙලෙස් 1500 කියන. පාප ධර්මයන්ට මිනිහා ඇද දමන ක්ලේශ ධර්ම 1500ක් තෝරලා ලියනවා. ඒකෙන් පින්වතුනේ ඔබ අතින් ක්ලේශ ධර්ම 100කට අහු වෙලා ඇති. ඔයාලා 100කට අහු වෙලා ඇති. තව කීයක් තියෙනවද? 1400ක් තියෙනවා තව. මේ ගමේ පව්කාරම මිනිහව ගේන්නකො මෙතෙන්ට. මම පෙන්නනවා ඒකගේ පින්වන්ත බොහෝ ලක්ෂණ.
හැම මිනිහෙක්ගෙම තියෙනවා පුතා පුණ්‍යවන්ත පැත්තකුත් යහපත් පැත්තකුත් තියෙනවා. විසිකණ්ඩ එක මිනිහෙක්වත් නැහැ. ඔය පාතාලේ ඉන්න අය ඉන්නව නේද? මිනි මරුවෝ ඉන්න අය ඉන්නව නේද? ස්ත්‍රී දූෂකයන් හැටියට අහුවෙච්ච අය ඉන්නව නේද? ඔය හැම කෙනෙක් ගාවම තියෙනවා පුතා හොඳ ලක්ෂණ. වැඩේ උනේ අර ජරා ගතියෙන් අර සියල්ලම විනාශ වුණා. සියල්ලම විනාශ වුණා. ජරාව අයින් කළොත් අර හොඳ ටික බේරෙනවා. ඒ ජරාව අයින් කිරීමේ පළවෙනිම කෙනා කවුද පුතා? ජීවිතයේ ජරාව අයින් කරන පළවෙනිම කෙනා කවුද? ඔබේ ජීවිතයේ ජරාව අයින් කළ පළවෙනිම කෙනා අම්මා. අම්මා තමයි ජරාව අයින් කරන පළවෙනිම කෙනා ජීවිතේ. ඊළඟට තාත්තා. ඊළඟට පවුලේ පඳුරේ අය. ගුරුවරු, වැඩිහිටියෝ, කුලදෙටුවෝ ඉස්සර නම් මුළු ගමම එකතු වෙලා හීන් එවුන්ගේ ගමනට උවමනා දේ දෙනවා, අනවශ්‍ය දේන් අයින් කරනවා. මුළු ගමම හැමෝම ආදරේනේ ගමම. දැන් එහෙම නැහැනේ. තාප්පෝලින් කොටු වෙච්චි අහංකාර උද්දච්ච හුදකලා මන්ද බුද්ධික පිස්සන්ගේ ලෝකයක් තියෙන. පිස්සන්ගේ ලෝකයක්. බුදුහාඳුරු අනුදැන වදාරනවනේ. සබ්බේ පුතජ්ජන උම්මත්තක. සියලුම කෙලෙස් බර මිනිස්සුන්ට පිස්සු. ඇයි පුතා තාප්ප? ගස්ම තිබ්බොත් කොස් ගස්ම හිටවනවා ඔහොම හතර පැත්තටම. හොඳයිනේ නේද? කොච්චර සෞභාග්‍යයිද කොස් ගස්ම හිටවුවොත්. නමුත් අතේ සල්ලි වියදම් කරලා මහා කළු ගල් ගෙනල්ලා, ගඩොල් ගෙනල්ලා, සිමෙන්ති ගෙනල්ලා, වැලි ගෙනල්ලා තාප්පයක් බැඳලා ඒ පිට මේ පිට නොපෙනෙන තරමට කොටුවක් ගහගෙන කොටුව ඇතුලේ ඉන්නවා හරකෙක් වාගේ. කොටුව ඇතුලේ හරකෙක් වාගේ ඉන්නවා. හොයපු සල්ලි හොරා කකා හොයලා තියෙන්නේ මේ කොටුව හදන්න පුතා. තට්ටු 3ක ගේ හදනවා. ගේ තියෙනවා කාමර 12ක්. ඉන්නේ 3 දෙනයි පුතා. ඉන්නේ 3 දෙනයි. කාමර 12ක් හදන්න හොරා කෑවා. හම්බෙන පඩිය මදි හොරා කෑවා. මන් දන්නවා බොහෝ රාජ්‍ය සේවයේ නිලලත් ඉහළ නිලධාරියෝ ඉන්නවා උඩු බැලි අතට ඔය ගේ බුදියන්න බෑ. බොහෝ OIC මහත්තුරුන්ට අහන්නකො උඩු බැලි අතට බුදියව්ව හැකිද කියලා. ASP මහත්තුරුන්ට පොලිස් ප්‍රතිතුමාගේ ඉඳලා මෙහාට ඉන්න හෙට හිරේ දැම්මත් ඇත්ත මේ පුතා. හෙට හිරේ දැම්මත් ඇත්ත මේකේ ඉතින් නැතත් ඉඳලා වැඩක් නැහැනේ මේකත් හිරේනේ. ඇත්තම කතාව. දැන් යන්නම් ගෙදර. දැන් යන්නම්. හම්බෙච්ච පඩිය කීයද? ඒ පඩිය හම්බෙච්ච මිනිහෙකුට මේ සහ විශාල ගෙයක් හදලා තාප්පේ බැඳ හැකිද? ඒ තියෙන යාන වාහන ගත්ත හැකිද? දරුවෝ එංගලන්තේ යවලා ඕස්ට්‍රේලියාවේ යවලා උගන්වන්න පුළුවන්ද? ඒ හම්බෙන පඩියෙන් බෑ. මොකද කරලා තියෙන්නේ? හොරා කෑවා. පුළුවන් තරම් හොරා කෑවා අහිංසක මිනිහාගේ. වීරිය කරලා තියෙන්නේ මොනවටද? අර අම්මයි තාත්තයි චූටි කාලේ හදාපු සංසාර ගමනේ පුණ්‍ය බල මහිමේ මනුලොව ඉපදුණු පිම්වත් බෝසත් චරිතය කිලුටු කරන්නනේ පුතා උත්සාහ කරලා තියෙන්නේ. ඒක ආරක්ෂා කරන්න නෙමෙයි. බුදුහාඳුරු අනුදැන වදාලා ඔබ වැදගත් පෝසත් මිනිහෙක් වෙන්නේ නම් සැපවත් මිනිහෙක් වෙන්නේ නම්
ගුණවත් මිනිහෙක් වෙන්නේ නම් නිදහස් මිනිහෙක් වෙන්නේ නම් කායිකව මානසිකව ඔබ නිවන් දකින්නට කැමති නම් මෙච්චර කාලයක් නොකරපු පව් නොකර ඉන්න වීරිය කරන්න. හරි ලේසියිනේ. කරපු නැති වැරදි නොකරම ඉන්න වීරිය කරන්න. බලයට එන්න ප්‍රසන්න මිනිහෙක් ඉන්න එපා නේද? නිලයෙන් ඉහළ යන්න බලයෙන් ඉහළ යන්න සේවා වපසරිය පුලුල් වෙන්න පින්වත් මිනිහෙක් ඉන්න ඕන පුතා. එතකොට ලස්සන ආනන්දනීය නායකයන්. දැන් මේ අකුරණ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ මානවයාගේ සියලු සත්වයාගේ භූමියේ ඇලදොල ගංගා ගහකොළ කෙත්වතු සියල්ලේම බාරකාරයා දිසාපති නෝනා. බලන්න සංසාරේ වාසනාවක් ඒක. හැබැයි ඉතින් ඒක වපුරා ගැනීමේ භාග්‍ය තියෙන්නේ, රැක ගැනීමේ භාග්‍ය තියෙන්නේ, ඒ උදාරත්වය පෝෂණය කිරීමේ භාග්‍ය තියෙන්නේ නොකරපු පව් නොකරමින් පින් කුසල් වර්ධනය වෙන උත්තම වීරිය වඩන්න ඕන. ලොකු වෙන්න පුතේ අපි වීරිය කරන්න ඕන. කසාද බැන්දාම ගොඩාක් වීරිය කරන්න ඕන. නොකරපු පව් නොකර ඉන්න පුතා. කසාදෙට සිල් ඕන. කසාද බඳිනකන් ඕන සිල්. ඒ සීලය තවත් ප්‍රගුණ කරන්න ඕන. කසාදෙදි දරුවෝ ලැබුණාම ඊටත් වඩා සිල් රකින්න ඕන. දරුවෝ ලොකු වෙන්න අම්මගේ තාත්තගේ සීලය මනාකොට සුපෝසිතව තිබුණාම හීන් එවුව සිල් සමාදන් කරවන්න ඕනේ නෑ පුතා. වැඩිහිටි දෙදෙනාගේ සිල් දැකලා පුංචි එවුන් සිල් සමාදන් වෙනවා. ඒ සීලය අනුගමනය කරනවා. වීරිය කරන්න ඕනන්නේ අපි මෙච්චර කාලයක් නොකරපු වැරදි නොකර ඉන්න. වැරදි කරලා ඉවර වෙලා අපි පුතා වීරිය කරන්න බැරි වයසේදී වීරිය කරන්න හැදුවට වැඩක් නැහැ නේද? දැන් මේ ඔක්කොමල්ලා සිල් ගන්නේ නාකි වුණාමනේ නේද? ඔයාලා තව සිල් ගන්න යන්නේ නැහනේ නේද පුතේ? තවම යන්නේ නැහැ. මම පුතාලාගේ වයසේ ඉන්න කවුරුවත් යන්නේ නැහැ තවම සිල් ගන්න. සිල් ගන්න යන්නේ පුතේ හං ඇකිලිලා, මස් දිය වෙලා, ස්නායු භාගෙට මැරිලා, ඇටකටු ජීර්ණය වෙලා, ඇස් පේන්නේ නැතුව ගිහිල්ලා, කන් ඇහෙන්නේ නැතුව ගිහිල්ලා, කෙලින් ඉන්න බැරි, මේ අත පාවෙන වැනෙන දුබලතාවයන්ගෙන් පිරුණු ජීවිතේ තමා සිල් සමාදන් වෙන්න වීරිය කරන්නේ. සිල් රකින්න වීරිය කරන්නේ. ඒ වෙනකොට පුතා පෙරදිලා ඉවරයි. අපායේ දොර ඇරලා ඉවරයි. එහෙනම් අවබෝධයෙන් ජීවිතය දැක දැන අඳුනාගෙන මෙච්චර කාලයක් අපි යම් සීලයක් රැක ඇද්ද වයසේ තරාතිරමක් පුජ්‍යල තරාතිරමක් නැතුව ඔබ යම් සීලයක් රැක ඇද්ද ගිහි පැවිදි ભેදයක් නැතුව යම් සීලයක් රැක ඇද්ද ඒ සීලය මනාකොට රකින්න වීරිය කරන්න. රැකගත් සීලය නොබිඳ තියෙන්න රකින්න වීරිය කරන්න. මට මතකයි එක ස්වාමින් වහන්සේ කෙනෙක් තරුණ පහේ පිණ්ඩපාතේ වඩිනවා පුංචි හාමුදුරුවොත් එක්ක. පොඩි හාමුදුරුවෝ එච්චරම හැඩි දැඩි නෙමෙයි. වයසින් ලාබාලයි අවුරුදු 8ක් 9ක් වගේ. ලොකු හාමුදුරුවෝ පිටුපසින් යනවා. හැබැයි සංසාරේ මහා පුණ්‍ය බල ශක්තියක් පොඩි හාමුදුරුවෝ. මහා පින් බල ශක්තියක් තියෙන මහා ප්‍රඥාවක් තියෙන කෙනෙක්. ලොකු හාමුදුරුවෝ දන්නේ මහා ප්‍රඥෙක් බව. නමුත් වඩිනවා දෙන්නම.
පින්ඩපාතේ වඩිනකොට පුතා ඒ කාලේ ඔය ආනන්ද හාමුදුරුවන්ටත් ඉඳුල් කොරහක් ඉස්සලුනේ. ධර්ම භාණ්ඩාගාරික හාමුදුරුවෝ පින්ඩපාතේ යනකොට ගෑණියක් ඉඳුල් කොරහ දැම්මලු. ඇයි පුතා නොදන්නා පළාතකට යන්නේ දැන් මෙහෙ වාගේ නෙමෙයිනේ. දැන් අපේ නායක හාමුදුරුවෝ අපවත් වෙනකම් මේ පන්සලේමයි. කොටුවේ ගෙදර නායක හාමුදුරුවෝ අපවත් වෙනකම්ම ඒ පන්සලේමයි. මේ ඉන්න අය එහෙම තමයි ඉන්නේ. ඉස්සර එහෙම නෙමෙයිනේ. චරත භික්ඛවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාය කියලා චාරිකාවේ හැසිරෙනවා. අද අකුරණ පැත්තේ හිටියා නම් හෙට ඉන්නේ පුතා පලාපත්වල පැත්තේ. අනිද්දාට දඹුල්ල දිහා. ඉන් අනිද්දාට හබරණ පැත්තේ. ඊළඟ දවසේ ත්‍රිකුණාමලේ දිහා. එහෙම චාරිකාවේ හැසිරෙනවා. ඒ එදිනෙදා මුණ ගැහෙන සියලු දෙනාට ධර්මඥානය ලබා දෙමින් විවේකයේ ආරං ධර්මයේ ප්‍රගුණ කරමින් ලෝක යථාර්ථයේ දකිමින් බලමින් විඳිමින් ශාසන බඹසර හැසිරෙනවා. ආනන්ද හාමුදුරුවොත් එහෙම පින්ඩපාතේ යනකොට අඳුරුයි ගෙදර ඉස්සරහා පස්ස හොයා ගන්න බැරි වුණා. පිටිපස්සෙන් ගියා. අරාම්මණ්ඩි දන්නේ හාමුදුරුවෝ වැඩලා බව. ඔලොමොල නැති අය ඉන්නවනේ කුලප්පුවට. ඉඳුල් කොරහ අරගෙන එළියට ඔළුව දානවත් එක්කම්ම විසික්කා පුතා. හාමුදුරුවෝ එපා ඒකිගේ මිනිහාවත් ඉවරයිනේ පුතාර පැත්තේ ඉඳලා. නෑ ඉඳුල් කොරහෙන්නේ නෑ වෙන්නේ චුට්ටක් එළියට බහලා බලාපිය මේක දාන්නේ කොහාටද කියලා. එහෙම නෑ විසික්කා. ආනන්ද හාමුදුරුවෝ නෑවිලා ගියා. ඒ ගමන ඇවිල්ලා බුදුහාමරන්ට කිව්වා මෙහෙම එකක් වුණානේ කියලා. බුදුහාමුදුරුවෝ ඔහොම සිද්ධි ජාලාවක් එකතු කරලා තමයි රාත්‍රියේ පින්ඩපාතයට යෑම නවත්තවුවේ. එහෙම නැතුව මහා බර අකුසලයක් නෙමෙයි මේ රැට කෑවා කියන එක. දැන් අපේ වර්තමාන ජන සමාජයේ තියෙන ලොකුම අකුසලේ රැට කෑවා. කඩමණ්ඩියක් ගාව කොල්ල වගේක් කතා වෙවි ඉන්නවලු හාමුදුරු කෙනෙක් ගෑණියක් ගාවට ගියා කියලා. කතා කර ඉන්න අල්ලපනල්ලේ ඔතෙන්ට තව එකෙක් ඇවිල්ලා ඔළුව දැම්මලු. ඔළුව දාලා අහගෙන ඉඳලා මේක ඔක්කොම පර යන විදිය ටිකක් හඬින් කියනවලු. ආය ඕක එහෙනම් බලන්න දෙයක් නැහැ. ඈ ගෑණියෙක් ගාවටත් ගියා නම් එහෙනම් රැට කනවමයි. මේක දැකපු බර බලන්නකෝ. රැට කනවමයි කිව්වලු ගෑණියෙක් එක්ක බුදියවුවා නම්. දැකපු බර. ඒ වාගේ මහ මෝඩ ජන සමාජයක්. බුදුහාමුදුරුවෝ උදා වේ හැකි ගැටලු ගැන හිතලා මහා වෙහෙසක් අරගෙන එක් ආහාර වේලක් වෙනුවෙන් භික්ෂු ශාසනය විනාශ විය හැකි බැවින් රැට පින්ඩපාතේ යන එක නවත්තන්න කිව්වා. ඒකල තමයි ශික්ෂාපදයක් පැනෙන්නේ. එහෙම වෙනවා. අර හාමුදුරුවොත් චූටි හාමුදුරුවොත් එක පින්ඩපාතේ යනවා. යනකොට කාන්තාවක් නාඹර තරුණ කාන්තාවක් කොළඹු කැටයක් තියාගෙන මිදුලේ ගහක් ගාව හාල් ගරනවලු. ඒ උන්දා වාඩි වෙලා ඉන්න හින්දා ඒ කාලේ ගෑනු චීත්තේ හැට්ටේ නියඳින්නේ. ඉනටයි පපුවටයි අතරින් තියෙන අර බඩ කොටසේ කෑල්ලක් ඉඳගෙන ඉන්න හින්දා වට්ටක් අදාරයක් වාගේ පල්ලෙහාට කඩා වැටිලා තිබුණලු. මේක දැකපු සංඝයා වහන්සේට කුලප්පුවක් වාගේ ආවලු අර පැහිච්ච හාමුදුරුවන්ට තරුණ පහේ. හිත කුලප්පු වුණාලු පුතා. හිත කුලප්පු වෙලා කෙලස් බර හැඟීමක් ආවලු. ඒ කෙලස් බර හැඟීම විගසම බැලුවාම ඒ ගෙදරට යන්නත් බෑ හාල් ගරනවා. හාල් ගරන තැනට ගිහිල්ලා පාත්‍රය අල්ලන් හිටියා කියයි.
පිස්සෙක් වෙනවනේ එතකොට. ඒ හින්දා යන්නත් බෑ. දාහනේ තව නැහැ. ඉදිරියට යන්නත් බෑ පුතා වට්ටක් අදාලේ හින්දා. ඒක හිතෙන් අල්ලාගෙන. හාඳුරුව කල්පනා කරනවා මතු දවසක ප්‍රයෝජනයක් ගන්න හරි මං ඉංගියක් හරි තියලා යන්න. එහෙම තක්කඩියෝ ඉන්නවා පුතා අදත්. අදත් ඉන්නවා. ඔව්. මම ඊයේ පෙරේදාලා අර හිරේ ගියේ කණ්ඩායම. අනුරාධපුරේ පැත්තේ. එහෙමයි ඉන්නවා. ඒ අතරින් මේ බේරිලා ඉන්න අයට පෙරලි වැඳපියව. මේ ඉන්නේ අය පුදුම සිතුවිලි සමුදායක් මරමින් මේ ඉන්නේ. කී ගමනක් හිතෙන්ද ඇද්ද සිවුරු ඇරලා යන්න ඔය හිටියට. බොරුනේ මේ කතාවක් කතා කර ඉන්නකො ටික වෙලාවක්. 100,000 වාරයක් හිතෙන්ද ඇති සිවුරු හරි නෙව්වා. නමුත් හිත ඇතුලේම මරලා විසික් කපුතා. හිත ඇතුලේම මරලා විසික් කර වර්තමාන ගෑනුවාල්. කී දෙනෙක් ඉපදෙන්න තිබ්බද පුතා? කී දෙනෙක් නම් ඉපදෙන්න තිබ්බද? උපද්දවුවන. ඒ හින්දා දෙන්න ඉන්නේ කියලා අනිකෙවුම් මරලා විසික් කහෝදලා. අර ගම්බද ඉන්නවනේ ඇවිදින මිනිමරුවා. ඔව්. සමහර ගම්බද නර්ස්ලා ඉන්නවා මිනිමරු වෘත්තියමයි කරන්නේ. උන්දගේ මල්ලේ පෙති ගොඩ. පෙති බෙදමින් යනවා. මිල හොඳයිනේ පුතා. පාමසිය වාගේ 4 ගුණයයි. පාමසිය වාගේ 4 ගුණයයි. මේ මෝඩ අංගනාවෝ සියලු දෙනාම 4 මහා අපායට යන්න අතේ සල්ලි දීලා පෙති අරගෙන ගිලලා හීන් එක අධිය කරලා හොදලා ඇරලා පිම්බත් බෝසත් පතිවෘතා සීලය රැකී උත්තමාවිය කිරියම්මා දාණයට යන වඩේ පාත් කිරියම්මා දාණයට යන පත්තිනි අම්මා වෙනුවෙන්ලු යන්නේ අර මරාපියෝ පත්තිනි අම්මා මිනි මාරලා කිරියම්මා දාන්නට ගියාද පත්තිනි අම්මාගේ පතිවෘතා සීලේ බලයට පුතා දකුණු තනේ කඩලා පඬිපුරට ගැහුවාලු ගිනි ගන්න. ඔව් මාගේ සීලේ යම් බලයක් මා මෙතෙක් කල් ආරක්ෂා කළේ නම් මටත් මාගේ ස්වාමියාටත් කළා වූ අපරාධය වෙනුවෙන් මේ පඬිපුර ගිනි ගන්න ඕන කියලා පුතා උන්දා දකුණු තනේ කඩලා ගැහුවලු. මේ ඉන්න අය කඩලා ගැහුවොත් එහෙම බල්ලෝකයි යහුලාගෙන පඬිපුර ගිනි ගන්න එක පැත්තක තියන. ඔව් ඒ තරම් සීලය අවබෝධයෙන් ජීවිතය දකින්න ඕනේ. අවබෝධයෙන් වීරිය කළොත් පුතා අපට ඕන දෙයක් කරන්න පුළුවන්. වීරිය වඩන්න ඕන. වීරිය කරලා ජීවිතේ ජය ගන්න ඕන. අපි ගාව ගොඩක් ಗುಣ තියෙනවා. මං ඔය කිව්වාට අපි ගාව ගොඩක් ಗುಣ තියෙනවා. ඒ ಗುಣ තියෙනවා අර ජරා ගති වලින් වැහිලා තියෙන්නේ. ඒක අවදි කර ගන්න ඕන. ජරා ගතිය මැරුවාම ಗುಣ පේන්න ගන්නවා. ජරා ගතිය මැරුවාම ಗುಣ පේන්න ගන්නවා. අර මහාචාර්යවරයෙක් පෑනකින් කළු පාට තිතක් තියලා හාප් සීට් කොලේක 100ක් 200ක් ශිෂ්‍යයෝ ඉන්න තැනට ගෙනහිල්ලා පෙන්නුවාලු හාප් සීට් එක. ළමයි මේ හාප් සීට් කොලේ මොනවාද තියෙන්නේ කියලා ඇහුවලු. ඒ ගමන කිව්වලු කළු පාට තිතක් තියෙනවා සර් කියලා. වෙන මොනවද තියෙන්නේ කියලා. මොනවත් නෑ සර් කළු පාට තිතක් තියෙනවා. කළු තිත විතරමද තියෙන්නේ කියලා ඇහුවලු. ඔව් සර් කළු තිත විතරයි කිව්වලු. බලව මේකේ සුදු පාට නැද්ද කියලා ඇහුවලු. සුදු පාට තියෙනවා අරමුණු වෙන්නේ. කළු තිතට තමා හිත යන්නේ. අර සුදු ටික පුතා අර කළු තිතෙන් වැහෙනවා. ඒ හින්දා අපේ ජීවිතවල තියෙනවා හොඳ ගොඩාක්. ඒ තියෙන හොඳ
අර කළු තිතක් නිසා විනාශ වෙලා යන. එහෙනම් අවබෝධයෙන් දැක්කොත් ජීවිතේ අපි ගාව තියෙන හොඳ ටික ආරක්ෂා කරමින් ඉදිරියට යන්න වීරිය කළොත් පුළුවන්. බැරි නෑ. වීරිය කරන්න. ජීවිතේ දිනන්න පුළුවන්. මම පුතාලා ඉගෙන ගන්න සියලු දෙනාම වීරිය කරන්න පුතා. රැකිසිල් රකින්න විද්‍යා දදති විනයං. සීලය තමයි විනය තමයි අධ්‍යාපනය ලබන්නට තියෙන හොඳම මඟ. හීලා වෙච්ච හිතක් තියෙන දරුවෙකුට වැරදි අඩු දරුවෙකුට අධ්‍යාපනය පිහිටනවා. ඒක ලබන්න මහන්සි ගන්න. එහෙනම් වීරිය කරන්න. දෙවෙනි වීරිය ඔර්ලෝසුවක් තිබ්බේ නැත්නම් එළි වෙනකන් ඉන්න වෙනවා. දෙවෙනි වීරිය uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāය. මෙච්චර කාලයක් ඕන් දැන් එන්නේ පුතා මෙහෙට්ටමයි. මොකද්ද ගමේ නම? මාවතු පොළ. අරක මාවතු ගොඩ. නේද? ඈ? මේකේ නම මොකද්ද? මාවතු පොළ. මේකේ මොන හරි විකුණන්න ඇති ඒ කාලේ. මාවතු පොළ. මාවතු පොළ. අද දැන් මේ කියන්න හදන්නේ මාවතු පොළ ගැන තමයි. ඕම් පුළුවන් නම් වීරිය කරලා මාවතු පොළ දිව්‍ය ලෝකේ වාය කරන්න පුළුවන් පුතා. නායකවරු මේ හදලා තියෙන දෙව්ලොවට යන්න වාපසාරි ඉතාමත්ම ආකර්ශනීය මේ මළුවේ අර හරිය ඉඳගෙන හඳ තියෙන වෙලාවක ඇවිල්ලා ඇත්තටම නිවන් දැක්කයි. වීරිය කරන්නකෝ. වීරිය කරුවොත් ඇත්තෙන්ම මෙතේ බුදුන් හමුවේ හරි නිවන් දකින්න පුළුවන්. මේ ලෞතුරා බුදු පිළිමේ ඔබට නැත වැටුණාම. ඒ තරම් ආශ්චර්යයි. මෙච්චර කාලයක් නොකරපු වීරියක් අරගෙන තිබිච්ච අඩුපහඩු මකාපුවාම මතුවෙච්ච උත්තම දර්ශනය පුතා මේ තුන් ලෝකාග්‍ර අමාමෑණී බුදුහාඳුරුව වැඩලා අර පෙර ඉඳලා ආපු අඩුපහඩු මකපුවාම එින්දා බුදුහාමුදුරුව අනුදැන වදාලා ජීවිතයක තුල මෙච්චර කාලයක් වෙච්ච වැරදි තියෙනවා නම් ආන්ගේ වැරදි ටික නවත්තන්න වීරිය කරන්න කිව්වා. මේ ඉන්න හැමෝගෙම පුතා වැඩිහිටි හැමෝගෙම වැරද්දක් තියෙනවා. ඔයාලට පේන්නේ නැතුවට, ඔයාලා දකින්න නැතුවට ඔයාලා ගාව වැරදි තියෙනවා. ආන්ගේ වැරදි නවත්තන්න. මං කියවනේ පවුල පන්සල කරගෙන ගෙදර නිවහන කරගන්න කියලා. නිවන් දකින්න තැන එතන කියලා. එතන ඉන්න ඕනෑ පුතා. වැරදි අඩු මිනිස්සු, වැරදි නැති මිනිස්සු. එතකොට තමයි නිවන් හැදෙන්නේ. ගේ ඇතුලේ රාගය, ද්වේෂය, මෝහය නිතරම පත්තු වෙච්ච ගමන් තියෙන්නේ. ඇවිලිච්ච ගමන්, දැවෙන ගමන්. හොඳට බලන්නකො නැද්ද කියලා. වැඩිපුරම වෛරය තියෙන්නේ කාගේද? ගෑනු අයගේද පිරිමි අයගේද? ඉත්තිපි පණ්ඩිතා හොන්ති තත්ත විචක්කන බුදුහාමුදුරුවෝ දේශනා කළා. බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා ඉත්තිපි පණ්ඩිතා හොන්ති තත්ත විචක්කනා කියලා. ඒ තැනදී ස්ත්‍රියද පණ්ඩිත විය හැකි කියලා. ඒ වුණාට සමස්ත මේ සමාජයේ දිහා බලාගෙන ඉන්නකොට බුදුහාමුදුරුවෝ කාන්තාවන්ටද අයිතීන් පිරිනමාපු උත්තම ශාස්ත්‍රූවරයාණන් වහන්සේ මුකම් පද්ම දලාකාරම් වාචා චන්දන සීතලම් මදු තිෂ්ඨචි ජීවහාග්‍රේ හෘදයේසු හලාහලං අවු දුම්බර බවම් පුෂ්පං සේත වර්ණස්ස කාකයෝ මස්ස පාදං ජලේ පස්සේ ස්ත්‍රී චිත්තං නවිශ්වසේත් කියලා බමුණෝ ගෑනු අයට දසවද දුන්නා. ගෑනු අය පහත් කොට සැලකුවා.
ඒ ගමන බුදුහාමුදුරුවෝ අනුදැන වදාලා ගැහණියගේ විතරක් නෙමෙයි ඒ ගති පිරිමින්ගෙත් තියෙන්න පුළුවන්. මානව චිත්තසංතානය තුල ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. රාග ద్వේෂ මෝහ ආදී ක්ලේශ ධර්ම උපදිනවා. ඒ හින්දා මේක පොදු ධර්මතාවයක් මිසක් එක්කෙනෙකුට නෙමෙයි කියලා කීවා. නමුදු මම මේ සමාජයේ දිහා চিරාත් කාලයක් බලාගෙන ඉඳලා මාදුටු දර්ශනය පොතපත පරිහරණය කිරීමෙන් කතන්දර පරිහරණය කිරීමෙන් සමාජ ධර්මතා පරිහරණය කිරීමෙන් ජන කතාන්දර අධ්‍යයනය කිරීමෙන් මාදුටු වැඩිපුරම වෛරය බැඳගෙන ඉන්නේ කාන්තාව. වැඩිපුරම වෛර බැඳගෙන ඉන්නේ කාන්තාව. ඒ හින්දානේ මාමණ්ඩි බෑනයි සමගියෙන් ඉඳිද්දී නැන්දයි ලේලි කුලල් කාගන්නේ. මාමයි බෑනයි එක බෝතලේ බොනවා පුතා දෙකට කඩාගෙන. ඕ මන් දන්නවා මහලොක්කා භාගයක් බීලා ඉතුරු භාගෙ පොල් ගහ ගාව තියලා උගුර පාදාගෙන ගෙට කොට වෙනවලු. බෑනා කුස්සිය පැත්තෙන් ගිහිලා ඉතුරු භාගය බීලා පිළිකන්නෙම්ම ගොඩ වෙනවලු ආපහු. ඒකල්ලා වතුර එකයි බත් එකයි අරගෙන ගෑණි ගාවට ඇවිල්ලා අහනවලු. බින්න කසාදෙටලු ඇවිල්ලා ඉන්නේ. ගෑණි ගාවට ඇවිල්ලා අහනවලු මාමණ්ඩිට කැම ඇරියද කියලා. ගෑණි මෙහෙම රවලා බල්ලා ඔය තියෙන්නේ කියලාම බත් එකයි වතුර එකයි අරගෙන ගිහිල්ලා මාමණ්ඩිට දෙනවලු අත් දෙකෙන්. මාමණ්ඩි කෑම කන්න කියලා. ඒකොල්ලලු මේක ඇවිල්ලා කුස්සියේ බංකුව උඩ ඉඳගෙන කෑම කන්න. මාමණ්ඩි දෙයියට වාගේ සලකනවලු බෑනට බෑනා දෙයියා වාගේලු මාමණ්ඩිට. පුදුම හිද්දිනෙවලු. ඒ පවුලේ කෙල්ල මංගාවට ඇවිල්ලා කේලමක් කිව්වා. අපේ හඳුන්නේ අපේ මිනිහව හදාගන්න දෙන්නේ නැත්තේ අපේ තාත්තා කියලා. මං ඊට පස්සේ ඕක අගමුල ඇතුව ඇහුවා. ඇහුවාම සිද්ධි කිව්වා. මං කිව්වා ඒක දක්ෂයි උඹට වඩා. බොල ජාතක කරපු තාත්තව සතුටින් තියාගෙන හිත දිනාගෙන වල් ගති තියෙනවා මකාගෙන gedara තියාගන්න තොට බැරි වුණානේ. අර කොල්ලා වල් වැඩක් කෙරුවත් ලොක්කාගේ හිත දිනාගෙන පුතෙකුටත් වඩා සෙනෙහ බරව ඒකිට බයිනවලු කොල්ලට මොන හරි කිව්වොත්. ලොක්කා බයිනවලු. බෑනට මොනවත් කියන්න දෙන්නෙම නෑලු නැන්දම්මටයි දුවටයි. දෙන්නෙම නෑලු. ඒකල මගේ අතින් කිව්වහම මම බැනලා ඉවරලා කිව්වා ආදරය කරපන්. ප්‍රේමය ආදරය දෙකට ඕනෑම එකක් වෙනස් කරන්න පුළුවන්. කොටියෙක්ගේ පැටියා ප්‍රේමය නිසා මිනිහා තුරුල්ලේ හැදී වැඩි ඒ මිනිහාට පුදුම ආරක්ෂාවක් දෙනවා. කුළුපග සෙනෙහබර අම්මා කෙනෙක් දරුවෙකුට පාන සෙනෙහසටත් වඩා. අම්මා අත්තම්මා ගාව පොඩි එකා දාලා යනවා. නෑනා ගාව දාලා යනවා. අක්කලා ගාව දාලා යනවා. අයියලා දාලා යනවා පොඩි එකා. හැබැයි පුතා ආදරයට හදාපු කොටියා කාගාවවත් තියලා යන්න දෙන්නේ. මට හොඳට මතකයි මේ නුවර පාරේ ඇද්ගොව්වා බීලා වැටිලා. අලියා මේ වැටිච්ච මිනිහව තල්ලු කරලා පාරේ පිටපැත්තට අරගෙන වාහන වලට යන්න ඉඩ දීලා කකුල් හතර යටින් තියාගෙන හිටියා ගෙදරින් එනකම්. බලන්න. ආම් පුතාට තියෙන ආදරය. ආන්ගේ ආදරයට ලෝකේ නපුරු ගති මරන්න පුළුවන්. දුර්ජන ගති මරන්න පුළුවන්. එහෙනම් කරපු පව් නවත්තන්න අපි උපක්‍රම පාවිච්චි කරන්න ඕනේ. උපක්‍රම පාවිච්චි කරලා අපි අතින් සිද්ධ වෙච්ච යම් වරදක් තියනවාද ඒ වරද නවත්තලා gedara නිවන් යා හැකි මගක් ඇති නිවහනක් කරන්න මහන්සි ගන්න. නිවන හදන තැන නිසා අවබෝධයයි ඕනේ. කරපු වැරදි ඔක්කොම කියා ඉන්න වෙලාව නෙමේ පුතා. ඔබ කරපු වැරදි මම නෙමේ දන්නේ ඔබ.
ඒවා දිහා බලලා නිවැරදි කරන්න. පුළුවන් අපිට. බැරි නෑ. මට මතකයි මේ මෑතක ලියනවා ලස්සන ගීතයක්. ඒකත් සත්‍ය සිදුවීමකට ලියන්නේ. පොඩ්ඩියේ අම්මා මයිතාම වැරදුනේ අපි නිසයි වැරදිද කොම බක්මහේ කෝල් බිජු පුපුරන දාක නංගියේ අම්මගෙන් උඹ ඉල්ලන වදගේම තනේ කඩා විසි කර පත්තිනිවීනම් අනේ හාමතේ අපි මැරිලායේ නම් වනේ පැරෙන්නේ වන පල විසවීනම් නගේ දැන් යමං පණ්ඩිපුර ගිනි තියපං සතා කියා ඉඳ හිටකදී ඇහුණාට කතා හදන උන් සේරම බෝසත්ද යකා වැහෙන්නට පෙර උඹේ අයියාට කතන්දර එපා වැඳපං අම්මාට දං කඳ නැති දාට රං කඳ වී පෙනිලා ලොකු හාමුදුරුවෝ ඉඳ හිට බණ පද එව්වා මුචලින්දගේ ඇහේ නයි කඳුලක් නැටුවා අපේ අම්මා බණ කතාවක් බුදුගේ ලිව්වා රත්තුණු යකඩ ලෝකුරු ගෑනුත් තැලුවා මත්තුණු බඹරු ඉටි මල් පොකුරෙත් වැහුවා ඇත්තට ලෝකේ ගැන උඹ දන්නේද මොනවා පත්තිනි සලුවලත් ඇත්තුත් තිරි තිබුණා ලස්සන කතාව මාතෘත්වය වරදකට වැටුණු මාතෘත්වයක් නිවැරදි මාවතකට අවුදින් බිඳ වැටුණු පවුලක් නැවත නගා හිටුවාගෙන සොඳුරු ගමනක් යන පින්වත් කතන්දරයක් මේක පැය 3ක් කියන්න ඕන එකක් දිසාපති නෝනාට දැන් ගෙදර යන්න වෙලාව හරි අපි අහිතක් හිතන්න හොඳයි බුදු සරණයි කාල වේලාව ඉක්ම ගිහිල්ලා නමුදු මම මේ ටික කියලා ඉවර කරනවා වීරිය දෙකක් වඩලා මතු වීරිය දෙක නායක හාමුදුරුවෝ පිළිමේ විවෘත කරන දවසට ඇවිල්ලා මම වඩනවා එතකන් මේ වීරිය දෙක ඔබ වඩන්න මොනවද නොකරපු පව් නොකර ඉන්න කරපු පව් නවත්තන්න වීරිය කරන්න ඒ නවත්තපු කතාවක් පුතා මං අර ගීතේ කිව්වේ ඒකත් සූත්‍රයක් වාගේ අලුත් චූටි පවුලක් ආදුනික ගෑනු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි කසාද බැඳලා ළඟ චූටි පැටව් දෙන්නෙක් හැදෙනවා අත්දැකීම් මදි මේ හැදෙන පුංචි පැටව් දෙන්නා එකෙක් අවුරුදු 2යි අනිකට මාසයක් විතර පොඩි කර්කස සමාජයේ දරන්න බැරි අහුවෙච්චි රස්සාවල් ජීවිතේ ගැට ගහ ගන්න කරපු කොල්ලා හදිසි අනතුරකින් මැරෙනවා අර චූටි පැටව් දෙන්නයි ආදුනික අම්මයි හුදකලා වෙනවා පොඩි පැලක් කවුරුවත් නැහැ අවසානයේ කණ්ඩ බොණ්ඩක් නැතුව ගියා මිනිහා එදිනදා කුලීකාරයා
ගෑනිට බබාලා දෙන්නත් අරගෙන වැඩකට යන්නත් බෑ. පොඩි උන් දෙන්නටම කිරි දෙනවා. අඬන්න. ඉක්මනින් අර ලස්සන තුරුණු පැහැබර ශරීරයේ තිබිච්ච ගෑනු ළමයා කුරුස වෙනවා. ලප්පටි ලාමක තරුණයි. ගමක ගෑනු හිටියාට බැලුවේ නෑලු. අවසානයේ පිරිමි කීප දෙනෙක් බලන්ඩ කැමති වුණාලු. නිකන් නෙමෙයි. දෙන මුදලට ශරීරය විකුණන්න ඕනලු. ස්වාමියාගේ ෆොටෝ එකක් තිබුණාලු. ස්වාමියාගේ ෆොටෝ එක දිහා බලාගෙන පොඩි උන් දෙන්නව මෙහෙම අල්ලගෙන හැන්දෑවට අඬනවලු. අඬලා චූටි උන් දෙන්න තෙමෙනකන් ඇඬෙනවලු. කරන්න දෙයක් නැති හින්දා පුතේ මං මේ මගේ ශරීරය විකුණන්නේ. බුදුහාමුදුරුවෝ ඇස් ඉස් මස්ලේ දන් දුන්නා කියලා අහලා තියෙනවා. මම්මයි පුතේ ඇස් ඉස් මස්ලේ රැකගෙන ශරීරයෙන් ප්‍රයෝජන ගන්න උන්ට මම මේක විකුණනවා. මයි පුතාලා දෙන්නව ලොකු කරනවා කිව්වා. එහෙම හිතාගෙන හැන්දෑවට අර පව් යක්කුන්ට ශරීරය වික්කලු. ළමයි දෙන්න ලොකු කරනවා පුතා අවුරුදු 15ක් වෙනකන්. කොල්ලට සමාජ ජීවිතයේදී මේක තේරෙනවා. අම්මා විඳින දුක. කොල්ලා කුලියට යන්න පටන් ගන්නවා. අම්මා මෙච්චර කල් කරපු සේවය මං එලා දකින්නේ. අපේ අම්මා නිවන් දකින්න බුදු වෙන්න අම්මා ශරීරයේ වික්කේ. මං වෛර කරන්නේ. නංගිටයි මටයි ජීවිතේ දුන්න පින ඇති. අය අම්මට දුක් විඳින්න දෙන්නේ නැහැ මම මේක නිවැරදි කරනවා කියලා කොල්ලා කුලියට යනවා. හම්බෙන එක ඔක්කොම ගෙනල්ලා අම්මා අතට දෙනවා. කොල්ලා රෑ 2 ඉතර වෙනකන් අම්මත් එක්ක කතා කරනවලු. වෙන දෙයක් නෙමෙයි. කතා කරන්නේ අර කාලකන්ණියෝ එන එක නවත්තන්න. ඇහැරලා ඉඳගෙන කතා කරනවා. ඒ කතාව ඇතුලේ අම්මට කොල්ලා වියංගෙන් කියනවා. තාත්තා නැති අඩුව මම පුරවනවා. ගෙදරට කිසි අඩුවක් වෙන්න දෙන්නේ නැහැ. තාත්තා හිටියානම් රැක ගන්න ගෞරවය මං අපේ අම්මගේ නංගිගේ රකින්නවා. අම්මා නංගි බලා ගන්න. මම වැඩ කරන්න. ගෑනිට තේරෙනවා කොල්ලගේ යටි හිත. ස්වාමි භක්තියෙන් අනූන දරු සෙනෙහසෙන් අනූන මේ ගෑණි වරද හදා ගන්නවා. වරද හදාගෙන කොල්ලා ගෙනත් දෙන අර මුදල අර පිරිමැස්මෙන් පාවිච්චි කරනවා. කොල්ලට අවුරුදු 20 වෙනකොට පුතා ගමේ බොහෝ පවුල් අභිබව අවුඩට එන්න හයියාවලු. ගෑන් ළමයට දැන් අවුරුදු 18යි. ගමේ උන්ගේ ඇස්වල කටු ඇනෙන්න ගත්තලු පුතා. ඒ ගමන කේලම් කියන්න ගත්තා. කොල්ලටයි කෙල්ලටයි. අම්මගේ අතීත කතාව. කොල්ලා දන්නවා වීදියේ හැදිලා අතීත කතාව. කෙල්ල දන්නේ. කෙල්ලට මේක සිංහල අවුරුද්ද හෙට කියලා ගෑනු ටිකක් එකතු වෙලා කියනවා. කෙල්ල කේන්තියෙන් ඇවිල්ලා ඉන්නවා ගෙදර. සිංහල අලුත් අවුරුද්ද දා උදේම බාන්නකේ වචන පාවිච්චි කරලා තියෙනවා මේ ගීතේ රචනා කරපු ශ්‍රේෂ්ඨ පද රචකයා බක්මහෙ කෝල් බිජු පුපුරන දාක කියලා. සිංහල අවුරුද්ද දවසේ කියලා කියන්න පාවිච්චි කරලා තියෙනවා. අවුරුද්ද දවසේ උදේම කොල්ලා නංගි අපේ අම්මත් එක්ක ලෑස්ති වෙන්න මං නාගෙන එනකන් වන්දනා කරන්න කියලා කිව්වලු. කියලා කොල්ලා ගිහින් නාගෙන එනවා. ඒ නාගෙන එන අතරේ අම්මා ගේ ඇතුලේ ඉන්න දුවට කිව්වා අයියා එනවා ඇති මයි පුතා
වන්දනා කරන්න ලෑස්ති වෙන්න කියලා. එතකොටම කෙල්ල ගිය ඇතුලේ ඉඳලා එක පාරටම අර සාලිය රාජ කතා වස්තුවේ අපේ නායක හඳුන්නේ අශෝකමාලා රොඩි කුලේ ඉපදෙන්න පාදක වෙච්ච කතාව වය කතාවක් මේක. අම්මට එක පාරටම බැන්න. මොකාට වන්දනා කරන්නද මේ සිංහල අලුත් අවුරුද්ද දවසේ? වල්කොමේ ගිහිල්ලා පාරට බහින්න තැන බැරි වෙන තැනටපත් කරපු වල් ගෑනුන්ට දන ගහන්න කියලා කිව්වා. අම්මට පීයෙන් යනවා වාගේ වුණා. අම්මා උදේ පාන්දර වෙච්ච දෙයට වාව ගන්න බැරුව අඬලා පිලට එනවා. පිලට ඇවිල්ලා රෙද්දෙන් කඳුළු පිහගෙන කොල්ලා එනකම් බලාගෙන ඉන්නවා. කොල්ලා ඈතින් එනවා. අම්මා දුක තුනී කරන්න ඇදුවට තුනී වෙන්නේ නැහැ ඉතින්. කොල්ලා ළඟට එනකොට දකිනවා අම්මගේ හිතේ මොකක් හරි දුකක් තාත්තා මතක් වෙන්න ඇති කියලා කොල්ලා ගෙට ගොඩ වෙනවා. අම්මා අපේ අම්මට නංගි වැන්දද කියලා ඇහුවා. එතකොට ගෑණිට හරියට වේදනාවක් ආවා. තද්ද වේදනාවක් ඇවිල්ලා ඇඬුණා. කොල්ලා ගේ ඇතුළට යනවා හැම. ගිහිල්ලා නංගිගෙන් අහනවා උඹ අම්මට වැන්දද කියලා. කොල්ලටත් අර කතාවම කියනවා අම්මට කියපු එක. කොල්ලා ඒ වෙලාවේ අල්ල ගන්නවා බෙල්ලෙන්. බෙල්ලෙන් අල්ලගෙන අම්මා ගාවට අරන් එනවා. අරන් ඇවිල්ලා අම්මා ගාව දන ගස්සලා ඔබනවා. ඔබලා සිංහල අලුත් අවුරුද්ද දා උදේම මේ ගීතයේ තියෙන කතාව කෙල්ලට කියනවා. නංගි තාත්තා මැරුණේ උඹට දවස් ගානක්. මට අවුරුදු 2යි. මේ ගම් වල ඉන්න එකෙක්වත් හාලුණ්ඩුවක්වත් දුන්නේ නැහැ. ස්ත්‍රී පුරුෂ එකෙක්ගෙන්වත් නොලබපු අම්මා තන් දෙකේ කිරි දීලා ඇඟ ඇටකොටු විතරක් වෙනකන් කිරි පෙරුවා. අපේ අම්මත් ওই ගමේ ඉන්න පත්තිනි අම්මලා වාගේ තනේ කඩලා අර පත්තිනි අම්මා වාගේ විසිකරන් තෝයි මායි මෙලහට මැරිලා. අම්මා ඒ තනෙත් රැකගෙන අපිත් රැකගෙන ඒ තනේම විකුණලා අපිව මෙතෙන්ට එනකන් ගෙනාවා. උඹේ කතාව දන්නේ මේ ලෝකේ පද හදනෙවුන් ඉන්නවා. ඒ පද හදනෙවුන් ඔක්කොම බෝසත්ද? නෑ උන් ඔක්කොම කුහකයෝ. මං හැදුනේ වීදියේ. උඹ හැදුනේ ගේ ඇතුලේ. මං වීදියේ ඉඳගෙන බලාගෙන හිටියා. මේ පිරුවට ඇඳලා හක්මන් කරන එවුන් රැට දවල්ට කරන එව්වා. ඔය රංගපාන එකෙක්ගේවත් සිල් ඇති එවුන් නෙවෙයි. ඔවුන් මහා කාලකන්ණිය. උඹට ඕපාදූප කිව්වා. නංගි මගේ අම්මට සතා කියලා ඒ කියපු එවුන්. වල් බව මන් දන්නවා. හැබැයි මගේ අම්මා සතා නෙමෙයි. බුදුහාමුදුරුවෝ එදා ඇස් මස්ලේ දන් දුන්නේ යම් සත්‍යයක් කරන කොටගෙනද අපේ අම්මා තාත්තගේ ෆොටෝ එකට වැඳලා අපි දෙන්න නෑ වෙනකන් අඬලා අම්මා ශරීරයේ වික්කේ අපට අබේදානෙ දෙන්න අපිට ජීවිතය දෙන්න අපිව හදන්න. එහෙනම් වැඳපන්නන්ගේ දන ගහලා අම්මට මේ ලෝකේ උතුම්ම දර්ශනේ බෞද්ධ දර්ශනේ. ගමේ පන්සල නිවන හදන තැන. ඒ අපේ පන්සලවත් අපිට නිවීම හැදුවේ නැහැ. පන්සලේ ලොකු හාමුදුරුවෝ අපේ අම්මට පණිවිඩ එවලා තියෙනවා. බණ පද එව්වා කියලා තියෙනවා. පණිවිඩ එවලා අම්මව පන්සලට ගෙන්නාගෙන අම්මව අතවරයට ලක් කරලා තියෙනවා. උඹ දන්නේ නැතුවට. ඒ අතවරයට ලක් වෙන වෙලාවේ මුචලින්ද නාගරාජයා විහාරේ ඉඳලා බලාන හිටියලු. මැටියෙන් හදාපු මුචලින්දගේ ඇහි කඳුලක් වැටුණලු. සිව්පසයෙන් පෝෂණය වෙන අපේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ ඇහි කඳුලක් ඉපදිලා නැහැ නංගි.
ඒ තරම් මහා කාරුණිකයයි කියන සිව්පසේ ලබන උත්තමයාත් අපි දිහා නොබැලුවා නම් මේ ගම ගැන ආයෙ කියන්න දෙයක් නැහැ. නංගියේ ඒ හින්දා මේ ප්‍රාතිහාර්යයක් පාපු මගේ අම්මට වැඳපන්. රත් වෙච්ච යකඩ ලෝකුරු ගෑනුත් තලයි. අහිංසකයා උඩින් යයි. හැබැයි ඇත්ත ඒක නෙමෙයි. මේ සමාජය ඇතුලේ ඉන්නේ පරවෙච්චි මල්වලත් රොන් හොයනෙව්. මැරිච්ච මලකඳක් දූෂණය කරනෙව්. තිරිසනුනුත් දූෂණය කරනෙව්. එහෙව් සමාජය ඇතුලේ අම්මා අපි දෙන්නව මේ තාක් අරගෙන ඇවිල්ලා අද අම්මා නිවැරදිව ලස්සන ගමනක් යන්න යනවා. නංගි අපි හිටියට වඩා 100,000 ගුණයක තිබුණු වැරදි අඩුපාඩු හදාගෙන නිවැරදි වුණා. ඒ සත්‍යයයි. ඒ හින්දා මගේ අම්මා බෝසත් උත්තම මාතාවක් හැටියට බාරගෙන වන්දනා කරපන්. ගමේ පත්තිනි අම්මලා කියපු ඕපාදූ පහන් නැතු. ඔය පත්තිනි අම්මලාගේ සලුව ගසන්න කියපන්. ඒ සලුවෙන් වැටෙයි ඇත්තුත්තිරි කියලා කිව්වා. කවුද පත්තිනි අම්මා? පත්තිනි අම්මා කවුරුවත් නෙමෙයි. පතිවෘතා සීලයෙන් අගතැන්පත් වෙච්චි උත්තමාවියා. ඒ සීලයේ බලයේ ප්‍රාතිහාර්යයක් කොට පඬිපුරට ගිනි තිබ්බා කියලා ජනප්‍රවාදේනවා. මේ ගමේ එහෙම පත්තිනි අම්මලා වාගේ රංගපාලා උඹට කේලම් කියපු ගෑනු ගැන මන් දන්නවා. මාත් දන්නවා පුතා. මාත් දන්නවා. පත්තිනි අම්මලා වාගේ හිටියාට මේ ඔක්කොම පත්තිනි අම්මලා නෙමෙයි කියලා. සලුව ගසා දැම්මහම තමයි තුත්තිරි වැටෙන්නේ. හීන් තුත්තිරි තියෙන්නේ පිට්ටනි. ඇත් තුත්තිරි තියෙන්නේ කොහෙද? පිට්ටනියක ඇවිද්දා නම් පුතා හැමෝටම පේන තැනක හීන් තුත්තිරි ඇමිනෙන්න පුළුවන්. ඇත් තුත්තිරි ඇමිනෙන්නේ මූකලන් අස්සේ රිංගපුවාමලු. මූකලන් අස්සේ රිංගලා පනින්න තිබ්බ කඩුළු ටික පැනලා ඇවිල්ලා දැන් පත්තිනි අම්මා වුණාට නංගි සලුව ගසන්න කියපන් වැටේ යත්තුත්තිරි. ඒ හින්දා ලෝකයේ ඉදිරියේ රංගපාන මේ සියලු දෙනාම සිල්වන්ත බෝසත් නිවන් දකින්න උතුමෝ නෙමෙයි. අපේ අම්මා කිලුටු චරිතයක් කියලා පෙන්නුවාට අපේ අම්මා කිලුටු නෙමෙයි. සුමේද පඬිතයෝ දීපංකර බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන වෙලාවේ කිලුටුම මිනිහා. නංගි ඒ කිලුටුම මිනිහා තමයි එදා හොඳටම බණ අහලා හොඳටම සිල් රැකලා ගෞතම අමාමෑණී බුදුරජාණන් වහන්සේ විදිහට බුදු උනේ. බෝධි සම්භාර පුරලා. එහෙනම් අපේ අම්මටත් මෙතේ බුදුන් දැක නිවන් දකින්නට ආශිර්වාද කරමින් වන්දනා කරපන් කියලා කිව්වා. ඕනෑම කෙනෙකුට පුළුවන් පුතා ඕනෑම වරදක් අත්හරින්න. හිත විතරයි ඕනේ. ඕනෑම වරදකින් අත මුද නැහැ. ඔබ කරන ප්‍රධාන වැරදි තියෙන්නේ සත්තු මරනවා නම්, හොරකම් කරනවා නම්, කාමයේ වරදවා හැසිරෙනවා නම්, බොරුවෙන් ලොව රවටනවා නම්, මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා නම්, මේ ඔබ කරන කවර හෝ වරදක් මේ බින්දින සීලයක් තියෙනවා නම් ඒ සීලය බින්දින එක නවත්තන්න. නවත්තලා බෞද්ධයාගේ නිත්‍ය සීලය වූ පංච සීලයේ ප්‍රතිපත්තිගරුකව රකින්න වීරිය කරන්න. ඒක තමයි පුතා උතුම් බෝසත් ගමන. ඒ සඳහා ජීවිතේ දකින්නට, ලොව දකින්නට, තුනුරුවන් දැක ගන්නට ඔබට වරම් ජයශ්‍රී මහා බෝහාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාවෙන්, දලදා හාමුදුරුවන් වහන්සේගේ අනන්ත බුද්ධ තේජානුභාවයෙන්, ජයශ්‍රී මහා බෝහාමුදුරුවන්ගේ ආශිර්වාදයේ බලය කරන කොටගෙන සියලු දෙනාටම මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයේදීම නැනනුවන පසක් කොට බුදුන් දැක නිවන් දකින්නට මම් පෙත් පෑදේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. මේ වෙහෙර විහාර ගම්බිම් මිඩකඩම් මම්මාවත් ඇලදොල ගංගා කෙත්වතු ගහකොළ තුරුලතාවෝ තනා තබා අපට සුවසේ ජීවත් වෙන්නට මඟ හදා දී මිය පරලොව ගිය අපේම
අම්මා තාත්තා අත්තා මුත්තා නත්තපනත්තා ආදී කුල දෙටුවෝ පින් ගන්න වේනම් ඒ සෑම සියලු දෙනාටමත් ඔබටත් මටත් ජාති ආදී දුකින් නිදහස්ව ලබන සදා සුන්දර අමා නිවන් සුව වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ධම්මදේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා.